साधुकार्य प्रवर्तला निष्ठा समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सद्गमुखदं धम्मස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස විහාරාධිපති
අතිපූජනීය පඬිතු මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්තුනි වස්සාන ඍතුවේ අවසාන පුරපසළොස්වක පෝය මීට 3 මාසයකට කලින් ලෝකවාසී බෞද්ධ සදහවත් පින්තුන් භික්ෂුන් වහන්සේලාට ආරාධනාවක් කළා මේ වස් කාලය භාග්‍යතුන් වහන්සේගේ අවවාදයට අනුව ශික්ෂාපද සමාදන් වෙලා තමන් වහන්සේලාගේ ආධ්‍යාත්මික ජීවිතේ වඩාත් පෝෂණය කර ගැනීම දායක කාරකාදීන්ට අනුකම්පා කරමින් ඒ ස්ථානවල වස් සමාදන් වෙලා වැඩ වාසය කරන සීක්වා කියන ආරාධනාව. ඒ ආරාධනාව බාර අරගන්න භික්ෂුන් වහන්සේලා 3 මාසෙම බුද්ධ ප්‍රඥප්තියට අනුව ඒ වෙහි කාලේ ශික්ෂාපදේ ආරක්ෂා කරගනිමින් වැඩ වාසය කළා. අද තමයි ඒ වස් කාලේ නිමා වෙන දවස. වස් කාලය කියලා කියහම දායක කාරකාදීන්ට වැඩිපුරම පින් සිද්ධ කරගන්න තියෙන කාලය. වර්ෂයකට ඒ වාගේ කාල පරිච්ඡේදයන් ලැබෙන්නේ එකයි. නමුත් අද දායකයාගේ කාලය අවසන් වෙන දවස. ශ්‍රද්ධාව ඇති නුවණ ඇති සදහැති පිරිස් මේ 3 මාසයේ පුරාම අටසිල් සමාදන් වුණා, දසසිල් සමාදන් වුණා. සිල් සමාදන් වෙලා භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරමින් වාසය කරනවා. සමහර අය 3 මාසෙම අටසිල් ගත්තා. සමහර අය මාස 2ක් අටසිල් සමාදන් වුණා. සමහර අය මාසෙ අටසිල් නැත්නම් දසසිල් සමාදන් වුණා. තව සමහර අය දවස් 15ක් සිල් සමාදන් වුණා. මේකට කියන්නේ ප්‍රාතිහාර්ය පක්ෂයේ සිල් කියලා. ඉතින් එහෙම සිල් සමාදන් වෙලා දුතාංග ධාරීව වස් කාලයේ ගත කරපු ගිහි පිරිස් පිළිබඳව අදත් දන්නවා. අදත් එහෙමයි ඉන්නවා. අපි පෞද්ගලිකව හඳුනන අය එහෙම ඉන්නවා. එදිනෙදා කටයුතු සියල්ලක් කරගෙන ශික්ෂාපදයට ආරක්ෂා කරගෙන බ්‍රහ්මචාරී ජීවිතය ගත කරගෙන දුතාංග ධර්මින් වාසය කරපු පිරිස්. ඒකම සඳහන් කළේ ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත අය ඒ කාර්යයන් මේ විදිහට මුදුන්පත් කරගෙන Tamanට ලැබුණ අවස්ථාවෙන් බොහෝම උසස් ප්‍රයෝජන අරගත්තා. ඒතර අදින් පස්සේ ආරම්භ වෙන්නේ චීවර මාසය. ඉතින් භාග්‍යතුන් වහන්සේ වස් කාලය පිළිබඳව කරුණු දේශනා කරනකොට වස් පින්කම් ගැන බොහෝම කරුණු දේශනා කරලා තියෙනවා. අපි ත්‍රිපිටකයේ සූත්‍රවල ඒ වගේම තවත් නොයෙක් කරුණු පැහැදිලි කරන ග්‍රන්ථවල වස් පින්කම් පිළිබඳව කරුණු තියෙනවා. ජාතක පාළියේ ඒ සම්බන්ධ කරුණු සඳහන් වෙනවා. චීවර මාසයේ වැඩිපුරම භික්ෂුන් වහන්සේලා ආනිසංස ලබනවා කටින පින්කම තුලින්. දායක පිරිසට ආනිසංස ලැබෙනවා යම් ප්‍රමාණයක්. කටිනේ කියන කාරණාවේ ආනිසංස ලැබෙන්නේ භික්ෂුන් වහන්සේලාට. හැබැයි වර්තමානයේ ඔක හුඟක් වරද්දගෙන අනිත් පැත්ත හැරිලා තියෙනවා. වස් කාලේ ආරාධනාවක් කරනවා. එතනින් එහාට තමන් මොකුත් කරන්නේ නැහැ. බොහෝම ලොකුවට කටින පින්කමක් කරන්න ලෑස්ති වෙනවා. ඉතින් ඒක ටිකක් වැරදීමක්.
දායකයාගේ කාලය තමයි 3 මාසය. ඉතින් උදාහරණ කාරණා මූලාශ්‍ර ඕන තරම් පැහැදිලි කරන්න පුළුවන්. අග්‍රෝපස්ථායක ආනන්දයන් වහන්සේ වස්පින්කමක් කරලා තමයි ප්‍රාර්ථනාවක් කළේ ලෞතර බුදු කෙනෙකුගේ අග්‍රෝපස්ථායකයෙක් බවට පත් වෙන්න ඕන කියලා. 3 මාසයක් රජකමම අත්හැරියා. සියලු රාජාභරණ අයින් කරලා ඔටුන්න ගලවලා පැත්තක තියලා සුදුවත් ඇඳගෙන රාජ්‍ය ගැන නැවත අල්ප මාත්‍රයක්වත් හිතන්නේ නැතුව 3 මාසෙම භාග්‍යතුන් වහන්සේට ප්‍රස්ථාන කළා. වස්පින්කම්. මහා කප්පින මහරහතන් වහන්සේ වස්පින්කම් කරලා අනාගතයේ පහළ වෙන සංඝ ශක්තිති රජතුමා වස්පින්කම් කරලා අපේ ශාසනයේ අරහත්ත්වයේ ලබපු බද්දජී මහරහතන් වහන්සේ වස්පින්කම් කරලා කටින පින්කම් කරලා කියලා කොතනවත් සඳහන් කරලා නැහැ. එහෙනම් දායක ප්‍රතිඵල නියුතියෙන්නම වාස්කාර. කෙසේ වෙතත් 2025 අවුරුද්දේ කාලය අදින් නිමා වෙන එකයි සිද්ධ වෙන්නේ. ඉතින් අදින් පස්සේ කීවර මාසෙ තියෙනවා. වස් සමාදන් වුණ භික්ෂුන් වහන්සේලාට කටින චීවර පූජා කරලා කටිනේ කියලා කියන විනය කර්මයක් ශාසනයේ ඒ විනය කර්මයට සම්බන්ධ වෙන සංඝයාට චීවරයක් පූජා කරලා විනය කර්මයට සම්බන්ධ වෙන සංඝයාට උපස්ථාන කරලා දායකින්ට පින් සිද්ධ කරගන්න පුළුවන් පොඩි කාරණාවක් සිහිපත් කර හැකි. සාමාන්‍ය අපි පූජා කරන සිවුරකට වඩා විශේෂ චීවරය කටින චීවර පූජාව කියලා කියනවා. මේ විශේෂත්වය ඇත්තරම තිබුණේ වැඩියෙන් භාග්‍යතුන් වහන්සේගේ කාලේ. කෙසේ වෙතත් ඒ තුන් සංඝරත්නයේ උදෙසා පූජා කරන විශේෂ චීවරයක් නිසා සාමාන්‍ය චීවර පූජාවකට වඩා ආනිසංස ලැබෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් එවන් උතුම් වස්සාන කාලයේ නිමා වෙන අද දවසේ බොහෝම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරමින් එදිනෙදා තමන්ගේ කටයුතු සම්පූර්ණ කර ගැනීමෙන් තමන්ගේ ජීවිතයට ලොකු අරුතක් එකතු කරගන්න බෙහෙසුන සදැහැති පිරිස් මේ කාලේ නැතුව නෙමෙයි පෞද්ගලිකව දන්නවා කියලා සඳහන් කළේ ඒකයි. සියලු ව්‍යාපාරات කරලා දුතාංගදාරීව ඒ කාරණාවල් වල යෙදෙන පිරිස් අදට තියෙනවා. ඒ වගේම අපි පොල්ගස්සෝවිට දායක පිරිස අද දවසේ විශේෂ පින්කමක් සිදු කරන්න කටයුතු සංවිධානය කරගෙන උදේ ඉඳලා විහාරස්ථානයේ පැමිණලා මේ දක්වාම රැඳෙලා හිටියා. මොකක්ද විශේෂ පින්කම? වස් කාලයේ අවසාන පොය දවසේ දසදාන වස්තුව පූජා කරන්න ඕනේ කියලා. මොකද ධර්ම දේශනාවල් වලදී බොහෝ වෙලාවට අපි දසදාන වස්තුව පිළිබඳව කරුණු සඳහන් කරනවා. තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ දසදාන වස්තුව පිළිබඳව දේශනා කළා. බුද්ධත්වයේ ලබන්න කලින් බෝධිසත්ව කාලේ දසදාන වස්තුව පිළිබඳව කරුණු දේශනා කළා. එතකොට පින්නතුනි භාග්‍යතුන් වහන්සේ අපෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවොත් බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච විශේෂ දෙයක් තියෙනවා. ඒ කාරණාව පැහැදිලි කරන්නේ පිටකේ මාර්යාගේ ආයාචනය කියන කොටස තමයි විශේෂයෙන් සිව්වණක් පිරිසෙන් මොනවද භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. බලාපොරොත්තු උනේ අපි පිළිබඳව විශ්වාස තියෙන භාග්‍යතුන් වහන්සේ මාර්යාට මොනවද දේශනා කළාද කියන තැන ඔය මාර්යාගේ ආයාචනය කියන කොටසේ පැහැදිලි කරනවා. ඉතින් ඒ කාරණාව කෙටියෙන් පැහැදිලි කරමින්ම දසදාන වස්තුව පිළිබඳව අපි කරුණු ටිකක් සාකච්ඡා කරමු. අපේ භාග්‍යතුන් වහන්සේ සිව්වණක් පිරිසෙන් බලාපොරොත්තු වෙන දේ. ඒකමිදාහං ආනන්ද සමයං උරුවෙලායන් විහරාමි.
නජ්ජා නිරංජනායති තීරේ අජපාල නිග්‍රෝධ මූලේ පඨම සම්බුද්ධෝ අතකෝ ආනන්ද මාරෝ පාවිමා යේනාහං තේනුපසංකමි උපසංකමිත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං තිතාකෝ ආනන්ද මාරෝ පාවිමා මං ඒතද රෝචෝ පරිනිබ්බාහි ධාතු භන්තේ භගවා මේ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දීර්ඝ වශයෙන් විස්තර කරනවා. ආනන්ද උරුයල් දනව්වේ නේරංජනා නදී තීරේ අජපාල රුක්ක මූලයේ මං වැඩ ඉන්න දවසක මේ පෞකාර මාරය මාරෝ පාවිමා කියලා සඳහන් කරලා තියෙන එකයි පෞකාර මාරය මගේ ළඟට ඇවිල්ලා පිරිනිවන් පාන්න කියලා යෝජනාවක් කළා. පිට කලිනුත් යෝජනාවක් කළා. මේ එදත් ගිහිල්ලා යෝජනාවක් කරනවා. ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ මාරයට සඳහන් කරනවා මම පිරිනිවන් පාන්නේ කවද්ද කියන කාරණාව තීරණය කරන්නේ මමයි. මම පිරිනිවන් පාන්නේ කවද්ද කියන එක තීරණය කරන්න දවසක් තීරණය කරන්නේ මමයි. මොකද මගේ සිව්වන පිරිස මම බලාපොරොත්තු වෙන තැනට ආවට පස්සේ තමයි මම පිරිනිවන් පාන්නේ. ඒ සිව්වනක් පිරිස මම බලාපොරොත්තු තැනට එනකන් මම පිරිනිවන් පාන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ ඍජුවම වාරයට ප්‍රකාශය කරනවා. මගේ තියෙනවා මගේ ශ්‍රාවක පිරිස මෙන්න මේ තැනට ආව යුතුයි කියලා බලාපොරොත්තුවක්. එතෙන්ට ආව දවසට පිරිනිවන් පාන්න මම තීරණය කරනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ අපි පිළිබඳව පූර්ණ විශ්වාසයක් තියලා තමයි මාර්ගයට මේ ප්‍රකාශය කරන්නේ. සිව්වන පිරිස මෙතෙන්ට එන්න ඕනේ. ඒතර අපි පිළිබඳව විශ්වාසයක් නැතිනේ. ඒ සිව්වනක් පිරිස මෙතෙන්ට ආවා කියලා මම දැනගත්තාම තේරෙනවා. මොකද එතකොට මේ ශාසනය ඉස්සරහට අවුරුදු 5000ක් කල් අරගෙන යන්න සුදුස්සෝ බිහි වෙලා ඉවරයි. එහෙනම් මොනවද භාග්‍යතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ? වියත්තා. වියත්තා කියලා කියන්නේ දක්ෂ වෙන්න ඕනේ. ඒ කිව්වේ පින්නතේ නිවනට යන මාර්ගය ගැන වියත් බවක් තියෙන්න ඕනේ. මොනවටද දක්ෂ වෙන්න ඕනේ? එදිනෙදා වැඩ කරන කාරණාවල් සම්බන්ධයෙන්ද නිවනට යන මාර්ගය පිළිබඳව දක්ෂ වෙන්න ඕනේ. කියන්නේ නිවනට යන්නේ කොහොමද කියලා මනා වූ අවබෝධය ලැබලා තියෙන්න ඕනේ. මේ ඉන්න හැම කෙනෙක්ම එදිනෙදා ජීවිතේ සාර්ථක කරගන්න නොයෙක් දේවල් ගන්නවා. මෙහෙම කිව්වොත් ඉන්නේ කෙනෙක් නීතිඥවරයෙක් වෙන්න කල්පනා කරනවා. එතකොට තව කෙනෙක් වෛද්‍යවරයෙක් වෙන්න කල්පනා කරනවා. තව කෙනෙක් ඉංජිනේරුවරයෙක් වෙන්න කල්පනා කරනවා. තව කෙනෙක් ගුරුවරයෙක් වෙන්න කල්පනා කරනවා. මෙහෙම කල්පනා කරනකොට අපිට බැරිද ඒගොල්ලන්ට ඒ යන පාර කියලා දෙන්න? වෛද්‍යවරයෙක් නොවුන කෙනෙකුට වෛද්‍යවරයෙක් වෙන විදිහ කියලා දෙන්න පුළුවන්. වෛද්‍යවරයෙක් නොවුන කෙනෙකුට වෛද්‍යවරයෙක් වෙන විදිහ කියලා දෙන්න පුළුවන්. අපි කියමු කෙනෙක් සාමාන්‍ය පෙළ විභාගයේ බොහොම හොඳට උසස් විදිහට සමත් වෙලා.
දැන් ඊට පස්සේ මව්පියෝ ගුරුවරු මේ අය එකතු වෙලා තීරණය කරනවා දැන් දරුවා ඉදිරියට මොනවද කරන්නේ? මොන ශාස්ත්‍රයේද තෝරගන්නේ? කියන කාරණාව තීරණය කරලා පියම වෛද්‍යවරයෙක් වෙන්න තීරණය කරනවා නම් ඒ සඳහා හැදෑරිය යුතු ශිල්ප ශාස්ත්‍ර ප්‍රමාණයක් වෙනම තියෙනවා. ඉතින් අපිට යට කියන්න පුළුවන් එහෙනම් මෙන්න මේ ශිල්ප ශාස්ත්‍ර තමයි හදාරන්න ඕනේ. මේ ගුරුවරු ගාවට තමයි ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ. ඒ ආදි වශයෙන් කරුණු පැහැදිලි කරලා ඒ ශාස්ත්‍ර වලට යොදවන්න පුළුවන්. නමුත් පින්නතුනේ මේ ශාසනයේ උතුම් තැනට යන පාර වර්තමානයේ වෙනකොට ප්‍රචලිත නැහැ. තේරෙනවද මම කියන කාරණාව? වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක්, නීතිඥවරයෙක් වෙන්නේ කොහොමද කියන කාරණාව ඕනතරම් ප්‍රසිද්ධියේ පේන්න තියෙනවා. කොහොමද එතෙන්ට යන්නේ? නමුත් මේ ශාසනයේ උතුම්ම තැනට යන්නේ. මේ ශාසනයේ උතුම්ම තැන කියලා කිව්වේ නිවන. ඒ නිවනට යන මාර්ගය වර්තමානයේ ප්‍රචලිතව පේන්න තියෙනවද? නිවනට යන විදිහ ප්‍රසිද්ධියේ පේන්න තියෙනවද කියලා කල්පනා කරලා බලුවොත් එහෙම ප්‍රසිද්ධියේ පේන්නේ නැහැ. එහෙනම් ඒ නිවන හොයාගෙන යන ක්‍රමය මනාව දැන අවබෝධ කරගන්නවා. ඒ නිවන් මාර්ගය පිළිබඳව දැනුම ඇති කරගන්නවා කියන එක තමයි මේ වියත්තා කියලා සඳහන් කරන්නේ. නිවනට යන මඟ පිළිබඳව දක්ෂ වෙන්න ඕනේ. නමුත් පින්නතනේ මේ කාරණාව මෙහිම සඳහන් කළාට අපේ පිටකේ සහ අට කතාවේ ටීකාවල මේ නිවන් මඟ මනාව පැහැදිලි කරලා තියෙනවා. ආන්ගේ නිවන් මඟ පැහැදිලි කරන තැන එක එක්කෙනාගේ විවිධ මත වර්තමාන සමාජය අපිට අහන්න ලැබෙනවා. එක එක්කෙනා විවිධ මත කියනවා. නිවන් දකින්න නම් මෙහෙම කටයුතු කරන්න ඕනේ, මෙහෙම කටයුතු කරන්න ඕනේ කියනවා. තව හුඟක් අය ඒකමතිකව තීරණයක් ගන්නවා. නෑ මෙහෙමයි මම නිවන හොයාගෙන යන්න ඕනේ. සමහර කෙනෙකුට තීරණයක් නැහැ. ආන් ඒක නිසාම මේ ශාසනයේ උසස් තැනට යන පාර ප්‍රචලිත වෙලා නැහැ අද. අතීතයේ ඕනතරම් එක මනාව ප්‍රචලිත වෙලා තිබුණා. නමුත් වර්තමානයේ විවිධ මත, විවිධ කාරණා, විවිධ අදහස් මේ බොහෝ දේවල් එකතු වෙලා එක එක්කෙනා තනි මතාන්තර අරගෙන Tamante හැංගෙන හැටියට කටයුතු කරන්න ගිහිල්ලා ඒවා සමාජගත වෙලා දැන් මේක නියම නිවන් මඟ මොකක්ද කියන එක හිතෙන්නේ. නමුත් ත්‍රිපිටකයේ සහ අට කතාවේ ඒක මනාව අද පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ නිර්මල ධර්ම පරියාප්තිය තුළ ඒ නිවන් මඟ හොයාගන්න අද කිසිම බාධාවක් නැහැ. නමුත් වෙලා තියෙන්නේ බොහෝ දෙනා මේ ධර්මයේ පරිහරණය කරනවට වඩා තමන් ඉගෙනගත්ත පොඩි කාරණාවක් ඔස්සේ තමන්ගේ ගමනක් යන්න ලෑස්ති වෙනවා. ඒක නිසා මගපරලාභීන්ගේ ප්‍රමාදය දකින්න තියෙනවා. ඊට අමතරව සිල්පදයක් මනාව රකින්න හැටි ඒක ආරක්ෂා කරලා මනාව නිමා කරන හැටි බොහෝ දෙනෙක් වර්තමානයේ දන්නේ නැහැ. අපි සීල් සමාදන් වෙනවා. ඒ සමාදන් වන සීලය ආරක්ෂා කළ යුතු කාලයක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ප්‍රමාණයට මෙච්චර කාලයක් ඒ සීලය ආරක්ෂා කළ යුතුයි. ඒ ආරක්ෂා කරන කාලය තුල මං කොයි විදිහේ ප්‍රතිපදාවක නිරත විය යුතුද? මේක කොහොම අවසන් කළ යුතුද? ඒ කියන්නේ කොහොම සිල් පවාරණය කළ යුතුද? කියන කාරණේ පිළිබඳව වර්තමානයේ තියෙන දැනුම අවබෝධය අඩුයි. නමුත් ඒ දැනුම අවබෝධය ධර්මයේ තුලින් වික්ෂුන් වහන්සේලා වුණ තරම් පැහැදිලි කරලා දෙනවා. නමුත් ඒක නිකන් තවත් එක සාමාන්‍ය කතාවක් විතරක් බවට පත් වෙනවා මිසක් දැනගත යුතු
ශ්‍රාවක පිරිස ඒ කාරණාව දැනගෙන මමත් මෙහෙම වෙනස් විය යුතුයි කියන තීරණයට යනවා දකින්නේ ඊටාම කලාතුරකින්. ඉතින් නිවන් මඟ වෙන එකක් අපේ මඟ තව එකක් වගේ තමයි බොහෝ වෙලාවට අපි කටයුතු කරන්නේ. ඊළඟට යම් සිල්පදයක් මනාව ආරක්ෂා කරලා නිමා කරන්නේ කොහොමද කියන කාරණාව සඳහන් කරාම එළඹ සිටි සිහියෙන් මනාව වාසය කරන එක පළවෙනි කාරණාව. එළඹ සිටි සිහියෙන් වාසය කරන එක. භාවනාවක් කරනකොට විදර්ශනා වඩනකොට අරමුණ දිහා බලාගෙන ඉන්නවා වගේ මනා සිහියෙන් සමාදන් වුණ සිල්පද 8ද 10ද සම්බන්ධයෙන් තමන්ගේ හිතින් හැම වෙලාවෙම බලාගෙන ඉන්නවා. වචනයක් කතා කරන මොහොතක් පාසා මේ වචනේ මෙන්න සඳහන් කළොත් මේ ශික්ෂාපදයේ උල්ලංඝනය වෙන්න හේතු වෙන්න පුළුවන්ද කියන සිහිය පවත්වන්න හොඳටම පුහුණු බවක් තියෙනවා. ඉතින් වචන කතා කරනකොට හැම සිල්පදයක්ම කැඩෙන්නේ නැහැ. මෙතන බලන්න වචන වලින් හැම සිල්පදයක්ම කැඩෙන්නේ නැහැ. වචන වලින් කැඩෙන ශික්ෂාපදයක් දෙකක් තියෙනවා. මුසාවාදය ශික්ෂාපදයේ බලු දෙන්න වචනේ තමයි බලපාන්නේ. හොරකම වගේ කාරණාවක් වචනේ කැඩෙන්නේ නැහැ. නමුත් කෙනෙකුට අනුබල දීමක් කළොත් ඒ අනුබල දීමට අනුව ඒ විදිහටම ඒ පුජ්‍යලයක් හොරකම කළොත් උපදෙස් දුන්න කෙනාටත් ඒක බලපාන්න තියෙන ඉඩකඩ 100%යි. නමුත් ඉතින් සිල් අරගෙන ඉන්න අපි මඩක් හෝ සිහිය ප්‍රඥාව තියෙන කෙනෙක් කොහොමත් හොරකම් කරන්න කියලා කාටවත් අවවාදයක් කරන්නේ නැහැනේ සාමාන්‍යයෙන්. ඉතින් ඒක නිසා විශේෂයෙන් කතා කරනකොට එහෙනම් අපිට පරිස්සම් වෙන්න තියෙන මොකක් සම්බන්ධයෙන්ද? මුසාවාදය. පරුස වචන, පිසුණු වචන, සම්ප්‍රලාප මේ පිළිබඳව අවබෝධය තියෙන්න ඕනේ. ඉතින් ඒතකොට එක හේතු කාරණා පදනම් කරගෙන තමයි එක සිල්පද බිඳෙන්නේ. ඒතකොට ඒ කාරණාවල් ගැන යෙදෙනකොට පියවරින් පියවර මාරු වෙවි. තමන්ගේ සිහිය මනාව පවත්වන්න වටිනවා. ඒ සිල්පදේ එතනින් පළුදු වෙයි. ඒකටයි යෝනිසෝ මානසිකාරයේවත් එළඹ සිටි සිහියෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ. අන්න එහෙම කටයුතු කරන කෙනෙකුට මද සිහියක් යම් ප්‍රමාණයකින් තිබුණත් ටික වෙලාවකින් හරි සමහරලාට මතක් වෙනවා මං අහවල් වෙලාවේ කියපු වචනයත් එක්ක ශික්ෂාපදේ හානි වුණාද පළුදු වුණාද කියලා මට දැනෙනවා කියලාවත් සිහියක් එළමෙනවා. ඉතින් එහෙම වුණොත් සැකයි නම් ආපහු සමාදන් වෙලා ඒක නිවැරදි කරන්න පුළුවන්. නමුත් එහෙමවත් සිහියක් නොතිබුණා. සිල් අරගෙන කියලා තමයි ඉන්නේ. නමුත් ඉඳලා තියෙන්නේ සිල් නැතුව. ඒතර මම මුලා වීමකට විතරක් පාත්‍ර වෙලා තියෙනවා. එහෙනම් සිල් සමාදන් වීමේ මුලින්ම තිබිය යුතු කාරණාව තමයි හොඳ එළඹ සිටි සිහියක් තියෙන්න ඕනේ. ඊළඟට පින්නතුනේ සිල්පදයක් කැඩෙන්නේ කොහොමද? ඒ පූර්ණේ වෙලා කර්මපතයක් බවට පත් වෙන්නේ කොහොමද? එහෙම නොවෙන්නේ කොහොමද කියලා මනා දැනුමක් අවබෝධයක් ලබලා තියෙන්න ඕනේ. සිල් රැකෙන හැටි සහ සිල් කැඩෙන හැටි. ඔය දෙක නොදැන සිල් ගත්තොත් මොකද රැකෙන හැටි දන්නේ නැහැ. කැඩෙන හැටි දන්නේ නැහැ. නමුත් සිල් විතරක් සමාදන් වෙලා තියෙනවා. ඉතින් හිඳ සමහරලාට සිල් නැහැ. සිල් තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ඒ කාරණා දැනගෙන ගන්න වර්තමානයේ තියෙන උනන්දුව බොහොම අඩු වෙලා තියෙන නිසා 90%ක් විතර දෙනා චාරිත්‍රයක් විතර කරගෙන යනවා.
සිල් රකින්න විදිහ එනම් වර්තමානයේ ප්‍රචලිත වෙලා නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රතිපදාව අපට මනාව පැහැදිලි කරලා දීලා තියෙනවා. සිල් රැකෙන්නේ කොහොමද කියන කාරණාව මම තනියම හොයාගන්න ඕනේ නැහැ. භාග්‍යතුන් වහන්සේ ප්‍රතිපදාව කියලා දීලා තියෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ වචනයෙන්ම තමයි ඒ කාරණාව අපිට දැනගන්න තියෙන්නේ. එහෙනම් අද ඒ කාරණාව කොහෙද අන්තර්ගත වෙන්නේ? අපේ ත්‍රිපිටකයේ සහ අට කතාවේ අදත් භාග්‍යතුන් වහන්සේගේ වචනේ මේ විදිහටම අන්තර්ගත වෙලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේට හිටිය මල්ලි කෙනෙක්. කවුද බුදුරජාණන් වහන්සේගේ මල්ලි? නන්ද කුමාරයා. බෝසතාණන් වහන්සේ බිහි වුණ කුසින් තවත් කෙනෙකුට බිහි වෙන්න ඊට කඩ තියනවාද? ඒක එහෙම නෑ. ඒක ලෝක ධර්මතාවය. ඒක කවදාත් වෙන්නේ නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ මල්ලි කාගේ කවුද? පුංචි අම්මගේ පුතා. මහා ප්‍රජාපති ගෞතමයන් වහන්සේ. ඒ පිටින් මහා ප්‍රජාපති කියලා කියන්නේ නමක කියනවා ලොකු තේරුමක්. වර්තමානයේ අපි හුඟක් නම් වල නැති වුණාට අතීත හැම නමකම ලොකු තේරුමක් තියෙනවා. මහා මායා කියලා කියන්නේ මේ ලෝකේ කිසි කෙනෙකුට අදාහ ගන්න බැරි, හිතා ගන්න බැරි අපූර්වතම වූ රූප සම්පත්තියක් තිබුණා. ඉතින් ඒ කාරණාව පිළිබඳව හිතා ගන්න බෑ මෙහෙම රූප තියෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා මහා මායා කියලා නම කියලා තියෙනවා මායාවක් වගේ කියලා. ඒ නිසාම මහා මායා දේවීන් වහන්සේ පිළිබඳව අපි ත්‍රිපිටකයේ ගොඩාක් විස්තර සඳහන් කරලා නැහැ. අපේ ග්‍රන්ථවල ගොඩාක් විස්තර සඳහන් කරලා නැහැ. ඒ රූප సౌందර්ය වර්ණනා කරමින් විස්තරාන්තර්ගත කරලා නැත්තේ කවදාවත් ඒ රූපේ ප්‍රමාණයේ රූපේ ලක්ෂණ ඉවර වෙනකන් වර්ණනා කරන්න බැරි නිසා. භාගයක් වර්ණ විස්තර කරලා නැවතුවොත් ඒ රූපයට ලොකු අසාධාරණයක් කළා වෙනවා. ඒක විස්තර කරලා නැහැ යසෝදරා දේවීන් වහන්සේගෙත් එහෙමයි. ඒතර ප්‍රජාපති කියලා කියන්නේ මහා මායා දේවියගේ සහෝදරිය. ඉපදිලා නම් තියෙන දවසේ බ්‍රාහ්මණවරුන්ට කියනවා ඒ දැරියට සුදුසු නමක් යෝජනා කරන්න කියලා. එතකොට ඇගේ පුණ්‍ය සම්පත් පුණ්‍ය ලක්ෂණ බලලා බ්‍රාහ්මණවරු තීරණය කරනවා මය අනාගතේ ලොකු මහත් වුණාට පස්සේ පුතු බිහි කළොත් සක්විති රජ වෙන්න පින් තියෙන පුතු තමයි බිහි කරන්නේ. සක්විති රජවරු තමයි බිහි කරන්නේ. දූවරු බිහි කළොත් ඒකාන්තයෙන් සක්විති රජවරුන්ගේ අග්‍රමහීෂිකාවන් වෙන්න පින් තියෙන දූවරු තමයි බිහි කරන්නේ. නැනම් සක්විති වෙන පුතෙක් බිහි කළත් සක්විති රජුගේ විසවක් වෙන්න සුදුසු දුවක් බිහි කළත් විශාල ප්‍රජාවකට උරුමකම් කියන අය තමයි බිහි කරන්නේ. තමන් ප්‍රධාන වෙලා තමන් යටතේ විශාල ප්‍රජාවක් ඉන්න පිරිස් තමයි බිහි කරන්නේ. ඒක නිසා ප්‍රජාපති ප්‍රජාවට අධිපති කියලා නමක් තියලා තියෙනවා. ප්‍රජාපති ගෞතමයන් වහන්සේගේ පුතා තමයි නන්ද කුමාරයා කියලා කියන්නේ මහා පුරුෂ ලක්ෂණ 32කින්ම සමන්විතයි. භාග්‍යතුන් වහන්සේට වඩා අඟල් දෙකක වාගේ විටි බවක් තමයි මට මතක හිටියට සඳහන් කරලා තියෙන්නේ. ඉතින් සක්විති වෙන්න සුදුසුකම් තියෙන පුතෙක් තමයි බිහි කළේ. නමුත් අක්කගේ ඇවෑමෙන් පස්සේ තමන්ගේ පුතා වෙනුවෙන් යෙරුණ කිරි ටික සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේටයි පෙව්වේ. සක්විති වෙන්න සුදුසුකම් ඇති තමන්ගේ පුතාට කිරි මවුරු ලව්ව කිරි දුන්නා. කියන්නේ පුතාට දක්වපු සෙනෙහසට වඩා ලොකු සෙනෙහසක් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි දක්වුවා. බෝසතාණන් වහන්සේ කෙරෙහි. ඉතින් ඒ ප්‍රජාපති ගෞතමයන් වහන්සේගේ පුතා තමයි නන්ද කුමාරයා. නන්ද කුමාරයා කියලා කියන්නේ අපේ භාග්‍යතුන් වහන්සේගේ
තමන් වහන්සේගේම මල්ලි. ඒතර භාග්‍යතුන් වහන්සේගේම මල්ලි වෙනකොට රූපයෙන් කොහොම සමාන බවක් තියෙන්නේ නැද්ද කියන කාරණාවලුත් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඉන්නතුනි තම මලනුවන් පැවිදි කරගත්ත භාග්‍යතුන් වහන්සේ නන්ද කුමාරයා පැවිදි කළා. සක්විති වෙන්න පින් නැති පුතේ. පැවිදි කළේ හෙට කියන දවසේ රජකම ලබන දවසේ විවාහයේ සිද්ධ වෙන දවසේ නව මාලිගාවට ප්‍රවිෂ්ඨ වෙන දවසේ මංගල්‍ය තුනක් හෙට තියෙනවා. ඉතින් කොච්චර බලාපොරොත්තු ඇතුළු සූදානම් වෙන්නේ නැද්ද මේ රටේ මිනිස්සු? අම්මා තාත්තා ගාව කොහොම බලාපොරොත්තු තියෙන්නේ නැද්ද? රටක් කොහොම සරසලා තියෙන්නේ නැද්ද? රාජාභිෂේකයේ උදෙසා අපිට හිතාගන්න බෑ. එච්චර දේවල් කරලා තියෙන මොහොතක බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයාගෙන් අහනවා මහාන වෙන්න බෑද කියලා. භාග්‍යතුන් වහන්සේගේ පිටුපස ගමන් කරන වෙලාවෙත් මාලිගාවේ උඩුමහලට වඩා ජනපද කල්යාණිය බලාගෙන ඉන්නේ. ඒ වෙනකොටත් සංඥා කරලා කියනවා ගියාට කමන්නේ ඉක්මනට එන්න. ඊට දවසේ වැඩ ගොඩක් තියෙන දවසක් නේ. ඒ දිහත් බල තමයි යන්නේ. ඒ ගිහින් තමයි අහගෙන දමහන්න වෙන්නේ කැමති නැද්ද? එන්නද හිතන්නකො එහෙම අහන්න පුළුවන්ද කියලා. අපි දන්න හැටියට අපි හිතන හැටියට අද කාලේ අපි වගේ කෙනෙක් මේ වාගේ කාරණාවකට යෙදලා ඉන්න කෙනෙක්ගෙන් ওই වාගේ ප්‍රශ්නයක් ඇහුවොත් කියන්නේ මේ කියන්නේ පිස්සුද කියලා. එහෙම කියන්නේ. සමීප තමයි. කෙනෙකුට ලං වෙන්න අඩු වෙන්නේ මොකද්ද? ගෞරවය. අඩු වෙන්නේ ගෞරවය. කියමු ගිහි කෙනෙක් ආම්දුරු කෙනෙක් ඇසුරු කරනවා බොහොම ළඟින් කියලා. අර බාහිරින් ඇවිල්ලා කතා කරලා ඇසුරු කරන කෙනාගේ කොච්චර ගෞරවයක් තියෙනවද? අර උදේ හවස ළඟින් ඉන්න කෙනාගේ අඩු වෙලා තියෙනවා ගෞරවය. ඒ ගෞරවය අඩු වෙච්ච නිසානේ කුජුත්තරා දේවියට නිවන් දකින්නකන් 16ක් වෙන්නේ. ඒ වගේ මේ අසුර සමීප වෙන්න ගෞරවය ඇති. නමුත් නන්ද කුමාරයාගේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ගෞරවය අඩු වෙලා තිබිලා මේ හෙට දවසේ මේ තමන්ගේ ජීවිතයේ අති උතුම්ම කාරණා තුනක් ලෞකික ජීවිතේ සම්පූර්ණ කරගන්න තියෙන මොහොතක නන්ද පැවිදි වෙන්න කැමති නැද්ද කියලා. නමුත් ස්වාමීනි හෙට මෙහෙම කර්තව්‍යයන් තුනක් යෙදිලා තියෙනවා කියලා කියන්නවත් හිත නැමෙන්නේ නැහැ දිව නැමෙන්නේ. පැවිදි වෙන්න කැමති නැද්ද කියලා කැමතියි. වික්ෂුන් වහන්සේලාට සඳහන් කළා එහෙනම් නන්ද පැවිදි කරන්න. බෑ කියනවා. කෙස් බාල පැවිදි කරනවා. හිතයට විරුද්ධකම තියෙනවා. තමන්ගේ කාරණාව ගැන කල්පනා කරනවා නමුත් වචනේ කතා කරන්නේ නැහැ. හැබැයි මේක අපිට කතා කරනවා නම් කතා කරන්න පැය ගාණක් සාකච්ඡා කරන්න කරුණු තියෙන තැනක් නෙවෙයි. සක්විති රජ වෙන්න ඉන්න නන්ද කුමාරයා හෙට දවසේ විවාහ ගිවිස ගැන්වී ඉන්න නන්ද කුමාරයා අලුතෙන් හදාපු මාලිගාවට ප්‍රවිෂ්ඨ වෙන්න ඉන්න නන්ද කුමාරයා භාග්‍යතුන් වහන්සේ පැවිදි කළේ ඒක අසාධාරණයි. බොහෝ දෙනාගේ පැත්තේ එහෙම ඇති. නමුත් භාග්‍යතුන් වහන්සේගේ කරුණාවේ තරම තේරෙන්නේ භාග්‍යතුන් වහන්සේ මහීකදයි. දැන් මේ දේවල් ටික මේ ජීවිතේටනේ වෙන්නේ. ඊළඟ ජීවිතේ කොහොමද සංසාරේ තව කොච්චර කල් යනද?
අනික අනාගතේ මොනව වෙන්න තිබුණාද? සර්වඥතා ඥානෙ මොනව දැනගෙන හිටියද? එනිසා නන්ද කුමාරයාට මේ ලෝකෙ වෙන්න තියෙන හොඳම දේ තමයි භාග්‍යතුන් වහන්සේ කරලා දුන්නේ. ඒ නිසා ඒ පිළිබඳව කාරණා කතා කරනවා නම් බොහෝ කරුණු සාකච්ඡා කළ යුතුයි කියලා මම සඳහන් කළේ ඒකයි. නමුත් ඉතින් පින්නතුනි භාග්‍යතුන් වහන්සේ නුවණින්ම කල්පනා කරලා තම මලනුවන් පැවිදි කරගත්ත විතරක් නෙමෙයි රාහුල කුමාරයා පැවිදි කළා. රාහුල කුමාරයාට දෙතිස් මහා පුරුෂ ලක්ෂණම තියෙනවා. ඒතර භාග්‍යතුන් වහන්සේට විතරක් නෙමෙයි පින්නතුනි. නන්ද කුමාරයාට දෙතිස් මහා පුරුෂ ලක්ෂණම තියෙනවා. රාහුල කුමාරයාට දෙතිස් මහා පුරුෂ ලක්ෂණම තියෙනවා. ඒ සක්විති වෙන්න සුදුසු කන් නැති කෙනෙක්. නමුත් භාග්‍යතුන් වහන්සේට බොහොම සමීපයි කියලා. සමීපයි කියන්නේ රූපයෙන්, පෙනුමෙන් සමාන රහතන් වහන්සේ ඇටියට අපි කවුරු ගැනද කතා කරන්නේ? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන. ඒක සාධාරණයිද කියලා දැන් තේරෙනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ කීයක් තියෙනවද? 7යි. මහා පුරුෂ ලක්ෂණ 7යි. නමුත් නන්ද කුමාරයාට මහා පුරුෂ ලක්ෂණ 32ම තියෙනවා. රාහුල කුමාරයාට මහා පුරුෂ ලක්ෂණ 32ම තියෙනවා. එනම් භාග්‍යතුන් වහන්සේට හුඟක් සමීපව සමාන වෙන්න ඕනේ නන්ද රහතන් වහන්සේ සහ රාහුල රහතන් වහන්සේ. ඒ වගේ කාරණා ගොඩක් ඉන්නතුනේ අපි දරන මතමතාන්තර වලට වඩා වෙනස් බව සාකච්ඡා කරන්න කරුණු තියෙනවා. කෙසේ වෙතත් අපි මේ කාරණාව ටිකක් කතා කරමු. මේ දෙදෙනාටම මහා පුරුෂ ලක්ෂණ 32ම තියෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ දෙදෙනාම මෙවිදි කළා. ඒ කියන්නේ සක්විති රජෙක් වෙනවට වඩා මහාන වෙන එක උතුම් කියන එක නෙමෙයිද කෙටියෙන්ම කියන්න තියෙන්නේ. එතකොට මේ කාරණාව නොදන්නාකම නිසා වර්තමානයේ පැවිදි වෙන්න උවමනාය කියලා සඳහන් කරන කී දෙනෙකුගේ ඒ ගමන මෞපියෝ විසින් නවත්තනවද? එහෙම හිතලා බලන්න. ගරු කී දෙනෙක් ඉන්නවද ශ්‍රද්ධාවෙන් පැවිදි වෙන්න? ශ්‍රද්ධාවෙන් මේ මගේ ගමන් කරන්නේ. නමුත් මෞපියන්ගේ අකමැත්ත නිසා නොවෙන කී දෙනෙක් ඉන්නවා. අස්සේ මොන ගිහිල්ලා තියෙනවා. මම තාම්දුරේ ඒ කාලේ මහණ වෙන්න ලොකු උවමනාවක් හිටියා. එදා මහණ වුණා නම් මේ දුක අද විඳින්නේ නැහැ කියලා කියන අය ඕනතරම් ඉන්නවා. ඒතර භාග්‍යතුන් වහන්සේගේ කරුණාව විතරයි. එහෙමනම් මේ නිවනට යන මඟ මනාව දැනගන්න අපි ළඟ හොඳ දක්ෂතාවයක් තියෙනවා. ඒතර භාග්‍යතුන් වහන්සේ වියත් කියලා කිව්වේ නිවනට යන මඟ පිළිබඳව වියත් වෙන්න ඕන. ඒක වියක්ත කියලා හඳුන්වනවා. විනීත. ඒ විනීත කියලා කියන්නේ මොකක්ද? වියත් බව දැනුගත් බව වැඩි වෙන්න මිනිස්සු ළඟ ඇති වෙන්නේ මොකන්ද? පෝසත් බව වැඩි වෙන්න රුව ලස්සන වැඩි වෙන්න උගත්කම වැඩි වෙන්න සල්ලි මිල මුදල් යාන වාහන වගේ දේවල් වැඩි වෙන්න මිනිස්සු ළඟ ඇති වෙන්නේ විනීත බව නෙමෙයි මානය. විනීත වෙන්නේ කොයිද කියන්නේ මානය ඇති වෙන්නේ. කාලයක් අපි කතා කරන්නේ. කාලයක් අපිත් එක්ක hina වෙලා එකතැන ඉඳගෙන එක කෝප්පි තේක බීගෙන එක බිගානේ බට්ටිය කාගෙන හිටපු මිනිස්සු දැන් පාරෙන් දැක්කත් කතා කරන්නේවත් නැහැ hina වෙන්නෙත් නැහැ. දැන් දෙවුණු වෙලා. ඒක අඳුරන්නෙත් නැහැ වගේ. එහෙමයි නේද අපි අතර ඕන තරම්. එහෙනම් මේ දේවල් Tamanට වැඩියෙන් ලැබෙන්න මානෙ ඇත්තේ. අර එදා එකට හිටපු අයත් එක්ක දැන් එකට පෑහෙන්නත් ලැජ්ජයි වගේ කියලා. තාප්පු බැඳගෙන වට කරගෙන මාලිගා හදාගෙන
ආවත් ගණන් ගන්නවත් නැති මට්ටමේ දෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා වියත් බව වැඩි වෙන්න විනීත වෙන්න. එමේ නිවන් දකින්න මාර්ගය. මේ කතා කරන්නේ නිවන් දකින්න මාර්ගය. විනීත වෙන්න. කාරුණික වෙන්න. මාර්ගයේ ආයතනයේ දීර්ඝ මාතෘකාවක් අපිට අද දවසේ සාකච්ඡා කරලා ඉවර කරන්න නෙමෙයි මම මේ කාරණාව පටන් ගත්තේ. ලෝණපල සූත්‍රයේ වගේ අපිට පොයි කීපයක් කතා කරන්න වෙයි. මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලාගේ කෙරවල හැටියට හඳුන්වන්නේ සරියුත් මහ රහතන් වහන්සේ සංඝ ශාසනයේ කෙලවර. ඒ සංඝ ශාසනයේ කෙලවර කියන්නේ අන්තිමයේදී නෑ කියන්නේ. පළවෙනියක් කියන්නේ. භාග්‍යතුන් වහන්සේට විතරයි දෙවෙනි වෙන්නේ. මේ ශාසනයේ සරියුත් මහ රහතන් වහන්සේ දෙවෙනි වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේට විතරයි. මේ ශාසනයේ වෙනත් කිසියම් භික්ෂුන් වහන්සේ නම කල්පනා කරනවා නම් සීලයෙන් වේවා සමාධියෙන් වේවා ප්‍රඥාවෙන් වේවා විමුක්තියෙන් වේවා විමුක්ති ඥාන දර්ශනයෙන් වේවා මේ ආදී කිසිම ගුණයකින් එකකින් හෝ සාරිපුත්‍රයන් වහන්සේ පහු කරනවාමයි කියලා කල්පනා කළොත් ඒ සිතුවිල්ලම මිත්‍යා දෘෂ්ටිකයි කියලා කියනවා. කිසිම ගුණයකින් සරියුත් මහ රහතන් වහන්සේ පහු කරනවා තබා සමාන වෙන්න තබා ලං වෙන්න. සරියුත් මහ රහතන් වහන්සේගේම ඊළඟ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයෝ දෙන්නගෙන් මුගලන් මහ රහතන් වහන්සේනේ අනිත් කෙනා. සරියුත් මහ රහතන් වහන්සේගේ ඥාන සාගරය පිළිබඳව යන්තම් අනුමාන කරනවා විතරයි කියන්නේ. කියන්නේ මොග්ගල්ලාණන් වහන්සේට වඩා සාරිපුත්‍රයන් වහන්සේගේ ඥානෙම කොපමණද? මුගලන් මහ රහතන් වහන්සේටවත් හොඳට එන තරම් ඥානයි. මේ ශාසනයේ මහා 이르දිවන්තයා වෙන්නේ කවුද පින්නතනි? මුගලන් මහරහතන් වහන්සේට වඩා භාග්‍යතුන් වහන්සේගේ 이르දී වැඩි ඉන්නේ. එහෙනම් මේ ශාසනයේ මහා 이르දිවන්තයා මුගලන් වහන්සේ වුණා. සාරිපුත්‍රයන් වහන්සේගේ 이르දියට සමාන වෙන්න පුළුවන්ද? සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් එකකින්වත් සරියුත් මහරහතන් වහන්සේ ඉක්මවන්න බැරි නම් ඉර්ධි ප්‍රතිහාරයෙන් ඉක්මවන්න පුළුවන් කියලා හිතනවාද? බැහැ. මුගලන් මහරහතන් වහන්සේ පාරමිතාවක් පිරුවා. සම්මා සම්බුද්ධ ශාසනයක මහා 이르දිවන්තයා බවට පත් වෙනවා. ඒ සඳහා පාරමිතා පිරුවේ සාරිපුත්‍රයන් වහන්සේ නෙමෙයි. ඒ සඳහා පාරමිතා පිරුවේ මොග්ගල්ලාණන් වහන්සේ. ඒ පාරමිතාව සම්පූර්ණ කරවමින් තමයි අග්‍රස්ථානයෙන් වහන්සේට ලැබුණේ. සාරිපුත්‍රයන් වහන්සේට ඒකදී සමාන වෙන්න පුළුවන් කියලා කියන්නේ නැහැ. මොකද කිසිම ගුණයකින් සමාන වෙන්න බැරි නම් ඉරුදීන් විතරක් සමාන වෙන්න බැහැ. නමුත් තමන් වහන්සේගේ ඉරුදි ප්‍රතිහාරමය හැකියාව ලෝකයට පෙන්වන්න කවදාවත් හිතුවේ නැහැ. ඒ හැකියාව සංගවදෙනම පිරිනවම් පාන්න තීරණය කළා. පස්චිම ජනතාව මුලාවටපත් වෙන නිසා පිරිනිවන් පාන්න තීරණය කරලා අවසර ගත්ත වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආරාධනාවක් කළා ධර්ම දේශනාවක් කරලා පිරිනිවන් පාන්න කියලා. සාරිපුත්‍රයන් වහන්සේ දන්නවා මේ ධර්ම දේශනාවක් කරන්න කියන්නේ මගෙන් බණ අහන්න උවමනාවට නෙමෙයි මා සතු සැඟවුන ශක්තිය පෙන්වන්න කියලා කිව්වා. ඒ පස්චිම ජනතාව පව් කරගන්න කියලා. ඒ පස්චිම ජනතාව පව කරගන්නවා කියන්නේ පිළිතුරු. දැන් සරියුත් මහ රහතන් වහන්සේගේ වගේ උතුම් ශ්‍රේෂ්ඨ චරිතයක් ගැන අපි යම් දවසක යම් කාලික දේශනාවක් හරි කළොත් ඉතින් ඒ පිළිබඳව අසීමාන්තික පැහැදිලි සතුටු වෙයි ශ්‍රද්ධාව උපදී. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ කියන මේ උත්තම චරිතය ගැන මෙන්න මෙහෙම දේශනාවක් අපි අහුවා.
කියලා තවත් කෙනෙක් එක ගිහිල්ලා කියයි. ඒක අනික් කෙනා කියයි. ඔව් උන්වහන්සේගේ චරිතය නම් එහෙම තමයි. ඒ උනට අගලක්වත් උඩින් යන්න බැරි නේද? ඉර්ධි ප්‍රතිහාර දක්වන්න බැරි නේද උන්වහන්සේට කියලා ඇහුවොත් ඒ ප්‍රශ්නේම පෞකාරයි. එහෙම පෞ සිද්ධ කරගනී කියන එක තමයි මේ පස්චිම ජනතාව මුලාවටපත් වෙන එක නැති කරන්නයි භාග්‍යතුන් වහන්සේ මේ ඉල්ලීම සාරිපුත්‍රයන් වහන්සේට කරන්නේ. ආරාධනා කරන්නේ. ඒක සරියුත් මහ රහතන් වහන්සේ අවබෝධ කරගන්නවා මොකද්ද භාග්‍යතුන් වහන්සේගේ අරමුණ කියලා. ඒ නිසා තමයි පිරිනිවන් පාණ්ඩ තීරණය කරපු දවසේ ආස්තලයට පැන නැගලා කෝටි ප්‍රකෝටි ගණන් දෙවියෝ බ්‍රහ්මයෝ රැස්ලා ඉන්න මොහොතක අහස මහ පොළොව කම්පා වෙන ප්‍රතිහාර දක්වලා තමන් වහන්සේ මේ විදිහට ප්‍රතිහාරය දක්වන්නත් සමර්ථයි කියන කාරණාව අවසාන වශයෙන් එක පාරක් එනවා. ඉතින් මේ ප්‍රතිහාරය කොයි වගේද කියලා විස්තර කරන්න මට තේරෙන්නේ නැහැ. මම හිතන්නේ අද අපි කාට තේරෙන්නේ නැහැ. නමුත් ඒක කොහොම වෙන්න ඇද්ද කියන කාරණාව හිතා ගන්න තැනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත්‍ර ඔය ප්‍රතිහාරයට කියන නම මොකක්ද කියලා. දේශනාව ඉවර කරලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරමු. භාග්‍යතුන් වහන්සේ අහනවා සාරිපුත්‍ර ඔය ප්‍රතිහාරයට කියන නම මොකක්ද? සරියුත් මහ රහතන් වහන්සේ සඳහන් කළේ ස්වාමීනි මේක සිංහයාගේ ක්‍රීඩාව කියලා. ඔකට කියන්නේ සිංහයාගේ ක්‍රීඩාව කියලා. බුදුරජාණන් වහන්සේ දෙපාරක් අනුමත කරනවා. එසේමයි සාරිපුත්‍රය. එසේමයි සාරිපුත්‍රය. මේක මහා කේසර සිංහ රාජයෙකුගේ ක්‍රීඩාවක්ම තමයි කියලා. ඉතින් මහා කේසර සිංහ රාජයෙකුගේ ක්‍රීඩාවක්ම තමයි කියලා භාග්‍යවතුන් වහන්සේ වචනය පාවිච්චි කරාම ඒක තේරෙන්නේ කේසර සිංහයා කොහොමද කියලා දැනගන්න ඕනේ. ඒ නිසා එසේ මෙසේ ප්‍රතිහාරය නෙමෙයි. නිහතමානී බව. මේවා පෙන්වන්නේ නැත්තේ නිහතමානී නිසානේ. 7 අවුරුදු වයසේ සාමණේරයන් වහන්සේ නමක් ළඟට ඇවිල්ලා කියහම ස්වාමීනි සිවුරු කොනක් බිම ගෑවෙනව නේද කියලා. සිවුර සකසගෙන ඒ සාමණේරයන් වහන්සේ ළඟට නැවත ආපහු ගිහිල්ලා දසංගිලි එකතු කරලා වැඳගෙන අහන්නේ ආචාර්යයන් වහන්සේ දැන් හරිද බලන්න කියලා. 7 අවුරුදු වයසේ පොඩි හාමුදුරන්ට කියන්නේ එහෙම ආචාර්යතුමනි දැන් හරිද බලන්න කියලා. සමච්චලයටදී නෑ බින්දුනේ එහෙම හිඳීම කවදාවත් උපදින්නේ නැහැ. සාරිපුත්‍රයන් වහන්සේම සඳහන් කරනවා යම් කෙනෙක් මගේ වරදක් පෙන්නලා දුන්නොත් ඒ මගේ ගුරුවරයෙක් තමයි කියලා. ඒකට වයස් ભેදයක් නැහැ. මගේ වරද පෙන්නනවා නම් ඒ මගේ ගුරුවරයෙක්. මේ කාරණා මම මේ කියන්නේ මේ විනීත කියන කාරණාවට කරුණු කියන්නේ. දැන් ව්‍යක්තයි දක්ෂ වෙන්න ඕනේ. ඉතින් එහෙනම් භාග්‍යතුන් වහන්සේ ළඟට මේ ශාසනය හිටපු දක්ෂම කෙනා සාරිපුත්‍රයන් වහන්සේනේ හැම පැත්තටම. ඉතින් උන්වහන්සේ තියෙන මේ විනීත බව ගැන මම කියන්නේ. ඉතින් ඒ වගේ මහ පුදුමාකාර නේ. එක බමුණෙක් එක දවසක් සාරිපුත්‍රයන්ට සාරිපුත්‍රයන් වහන්සේට හයියෙන් පාරක් ගැහුවා. ඔය හැම තැනම ප්‍රසිද්ධයි සරියුත් මහ රහතන් වහන්සේට තරහ යන්නේ. රහතන් වහන්සේට තරහ යන්නේ නැහැ නේ. නමුත් මිනිස්සුන්ට ඔබේ චරලුකු දැනුමක් ඇතුව නැතුව තරහ නම් යන්නේ ඔය ශ්‍රමණයන්ට කියලා මේ කතා වෙනවා. ඉතින් බමුණෙක් කියන මේ තරහ යන්නේ නැති මිනිස්සු ඉන්නවද ලෝකෙ කොහෙවත්? මං තරහ ගැස්සලා පෙන්නන්නේ කියලා. ආන්නේ තරහ ගැස්සලා පෙන්නන්න තමයි වඩිනකොට පිටිපස්සෙන් දුවගෙන ගිහින් අයියේ පාරක් පිටට ගියේ. හැරිලා බමුණ පාර ගහලා පිටගෙන බලාගෙන හිටියා. බමුණට දුක හිතුණා මදක් දුර ගිහිල්ලා හැරුණේ. පිටපැත්තට අත යොමු කරලා බැලුවේ නෑ. ඊට පස්සේ ආයෙත් දුවන්න පටන් ගත්තා. තව පාරක් ගහන්නද නෑ පිටින් සරියුත් මහ රහතන් වහන්සේ පහු කරලා ඉස්සරහට දුවලා මහමග වැඳ වැටිලා සමාධි වුණා. එයි කියලා.
ඔබ වහන්සේට මොහොතකට කලින් පිටමෙතට පාරක් ගෙවුවමයි කියලා. මර ස්වාමීන් සමාවෙන්න. සරියුත් මහ රහතන් වහන්සේ සමාවක් දුන්නා. ඇයි මට ගෙහුවේ? ඒතරික මිනිස්සු මෙහෙම කතා කරනවා. තරහ යන්නේ නැති මිනිස්සු ලෝකේ නැහැ. ඔබ වහන්සේට තරහ යන බව පෙන්වන්නයි මම හිතුවේ. ඉසාරියුත් මහසීන් සමාව ලැබුණාම කියනවා. ස්වාමීනි මට සමාව දුන්න කියලා කියනවා නම් වචනින් විතරක් නෙවෙයි අද මගේ ගෙදරින් ඉඳන් වලමු කියලා කිව්වා. ආයම් කියලා කිව්වා. තමන් වහන්සේට පහර දුන්න පුද්ගලයාත් එක්ක ගෙදර ගිහිල්ලා ඒ ගෙදරින් දානෙත් වන්දලා ඔහුට බණක් කියලා ආපහු එනකොට බ්‍රාහ්මණයා පසුගමන් කරනවා. හැබැයි පාර දෙපැත්තේ ලොකු පිරිසක් ඇස්සුවා. එයි කියලා හුව ඒගොල්ලන්ගේ මේ ඉස්සලා ඉන්නේ බමුණට ගහන්නේ. එයි කියලා හුවම සරියුත් මහ රහතන් වහන්සේට දවල් ගහුවා. ඒ රහතන් වහන්සේට ගහපු මිනිසුන්ට බමුණට ගහන්න මිනිස්සු රැස්ලා. සරියුත් මහරහතන් සඳහන් කළා ගැහුවේ මට මිසක් ඕගොල්ලන්ට නෙමෙයි. ඉන්න යන්න කියලා පිටත් කළා ඒ බමුණට නිවන් මාර්ග විවෘත කරලා දීලා නැසක් කියලා. ඒ වගේ කාරණා කොයි තරම් සාරිපුත්යන් වහන්සේ පිළිබඳව කතා කර හැකිද? ඒක භික්ෂුන් වහන්සේ නමකුත් චෝදනා කළා. සාරිපුත්ත සිංහනාද සූත්‍රයෙන් ඒක පැහැදිලි කරනවා. සරියුත් මහ රහතන් වහන්සේගේ හැප්පිලා සිවුර ගැට වටුවක් කඩලා ගියා කියලා. මහ පොළොව කම්පා වෙන ප්‍රකාශ ගණනාවක් භාග්‍යවතුන් වහන්සේලගේ කරනවානේ. තමන් වහන්සේ කවුද කියලා. ඉතින් ඒ වගේ කාරණා පින්නතුනේ මේ වියත්තා කියන කාරණා විනීත කියන කාරණාවට කතා කරන්න වටිනවා. දැනුමින් පොහසත්කමින් වැඩි වෙන්න මිනිස්සු ළඟ තියෙන්න ඕනේ විනීත බව. ගහක අතුඵල දරන්න වෙන්නේ පාස්සේ. නමුත් ඒ වාපහු හිස් වෙන්න උඩ යනවා. එවනම් මාන්නෙන් ඉදිමිලා ජීවත් වෙන්නේ ධර්මයෙන් හිස් මිනිස්සු. ධර්මයෙන් පළදරපු මිනිස්සු හැමදාම නිහිතමයි. එනම් විනීත ආචාර ගෝචර සීලය කියන එක ගිහි පැවිදි දෙගොල්ලන්ටම තියෙන ඕන කාරණාවක්. ආචාර ගෝචර සීලය. එනතේ ඊට එහා භික්ෂුන් වහන්සේට නම් විනය ශික්ෂාපද පනවලා මේ ශාසනයේ විශේෂ විනීත භාවයකට පත් කරලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ. විනය ශික්ෂාපද තුලින්ම භික්ෂුව විනීත භාවයකට පත් කරවලාම තියෙනවා. ඒක මොනවද? ශික්ෂාපද ගණනාවක් තියෙනවා. සීකියා ශික්ෂාපද. මේ වාගේ ශික්ෂාපද ගොඩාක් භාග්‍යවතුන් වහන්සේ පනවනවා. ඊටාම කුඩා කාරණාවේ ඉඳලම විස්තර කරනවා. සිද්ධ වෙන්න තියෙන අවම පුංචිම වරද පවා අවම කරවන්න භාග්‍යවතුන් වහන්සේ මේ සීකියා වාගේ ශික්ෂාපද පනවලා තියෙනවා. ඒතකොට සඳහන් කළා පැන් ටිකක් පානය කළත් හඬ නගන්නේ කියලා. ආහාර ටිකක් අනුභව කළත් හඬ නගන්න එපා කියලා. පැන් ටිකක් පානය කළත් හඬ නගන්න එපා කියලා කියන්නේ. සුරුසුරු කාරකම් ගිස්සාන. න සුරුසුරු කාරකම් ගිස්සාන. සුරුසුරු හඬ නගමින් අනුභව කරන්න එපා කියලා කියනවා. අපි කැඳ බොනකොට වගේ බොහෝ දින ඔය සුරුස් හඬක් නගනවා. තේක රස්නෙන් බොනකොට වගේ බොහෝ දින ඔය සුරුස් හඬ නගනවා. ඒක භික්ෂුන් වහන්සේලාට නම් තහනම්ම කරලා තියෙනවා. චපු චපු කාරකම් බුංජිස්සාන. හඬ නගන්න එපා චපු චපු හඬ. සමහර අය කැම කරනට අපි කියන්නේ තලු ගහනවා කියලා. හරි සද්දේ ඌරෙක් අනුභව කරනවා වගේ. ඒ ළඟ ඉන්න අයට එතකොට අප්‍රසන්නයි භාග්‍යවතුන් වහන්සේ කගේ කරන්නේ නැහැ. ඒ නිසා න චපු චපු කාරකම් බුංජිස්සාන. ඊළඟට මේ වළඳලා ඉවර වෙලා න හත්ත නිල්ලේහකම් කත්වා අතලෙව කණ්ඩිපා කියලා කියනවා. කැම කාලා අතලෙව කණ්ඩිපා. න පත්ත නිල්ලේහකම් කත්වා
සමහර අයට රස දෙනිලා රස තෘෂ්ණාව වැඩි වෙලා අතත් ලෙව කලා පිඟානක් ලෙව කරනවා. පත්තරිල්ලේ එකන් කරලා පාත්‍රයේ ලෙව කණ්ඩ එපා කියලා කියන මෙතන පාත්‍රයේ කියන කෙනෙකුට මේ හාමුදුරුවෝ දාන වළඳන පාත්‍රය දැකලා තියෙනවනේ. ඒ පාත්‍රය ගැනම කිව්වා කියලා නෙමෙයි මෙතන අතීතයේ ආහාර වළඳන බඳුනට කිව්වේ පාත්‍රය. ඒක පිඟානක් වෙන්න පුළුවන්, මෙඩිකෝපයක් වෙන්න පුළුවන්, මොකක් හරි ආහාර වළඳන බඳුනට කිව්වේ පාත්‍රය. ඉතින් නේ පත්තනිල්ලේ එකන් කරලා පාත්‍රය ලෙව කන්නවා. ඉතින් මේ වගේ අර වෙන්න තියෙන ඊටාම කුඩා වරද පවා භාග්‍යතුන් වහන්සේ පෙන්නලා තියෙන්නේ ඒ සංඝ සෝබන ගුණය ප්‍රසිද්ධ වෙන්න නිසා. එතකොට තමයි අර අපසන්නං වා පසාදාය පසන්නං වා බීව භාවය. භික්ෂුවගේ චරිතය හැම වෙලාවෙම කොහොමද සංවර්ධනය වෙන්න ඕනේ? පැහැදුන අයගේ පැහැදීම වඩා වර්ධනය වෙන්න ඕනේ. කාලයක් පැහැදිලා ඉඳලා පස්සේ බැන යනවා වෙන්න බෑ. පැහැදුන අයගේ පැහැදීම වඩා වර්ධනය වෙන්න ඕනේ. නොපැහැදුන අයගේ පැහැදීම ඇති වෙන්න ඕනේ. බැන හිටපු අය ಗುಣ කියන්නන් බවට පත් කරන්න ඕනේ. ಗುಣ කීකේ හිටපු අය ඊට වඩා ಗುಣ කියන අය බවට පත් වෙන්න ඕනේ. ඉතින් ඒ කාරණා වෙනුවෙන් මේ හික්ම වීම කටයුතු භාග්‍යතුන් වහන්සේ ශික්ෂාපද පනවලාම කරලා තියෙනවා. සීකියා ශික්ෂාපදත් 75 විතර තියෙනවා. ඊළඟට පිළිතුරු මේ ශාසනයේ උසස්ම කුලයෙන් පැවිදි වූ භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයක් තියෙනවා. උසස්ම කුලයෙන් පැවිදි වුණ භික්ෂුන් වහන්සේලා. එතකොට මෙතන සලකලා තියෙන කුලයෙන් උසස්ම කුලයෙන් පැවිදි වුණ කියලා කියහම ක්‍රියාවෙන් උසස් කියන එක තමයි මේ සලකලා තියෙන්නේ. මොකද මේ ශාසනයේ කුලයක් කියන කතාවක් කතා කරන්නේ නැහැ. උසස්ම කුලයෙන් කියලා කියන්නේ ක්‍රියාවෙන් උසස්. ඉතින් ඒවා භාග්‍යතුන් වහන්සේ වසල සූත්‍රයේ දේශනා කළා. වසලය වෙන්නේ රජපෞලේ මේ උසස් කෙනා වෙන්නේ රජපෞලේ ඉපදුන හින්දා නෙමෙයි. උසස් වෙන්නේ උසස්ද පහත්ද තීරණය වෙන්නේ තමන් කරන ක්‍රියාවන් මත කියලා. භාග්‍යතුන් වහන්සේ අපි හිතන කුලයන් ගැන සැලකුවේ නැහැ. කුලයන් ගැන නොසලකන බව කොතනින්ද අපිට මුලින්ම අනාවරණය වෙන්නේ? ලෞතර බුද්ධත්වයේ ලැබෙන දවසට කලින් දවසේ සිහින පහක් දැක්කා. ඒ සිහින පහින් පැහැදිලි කරන කුලයන් ගැන සැලකන්නේ නැහැ. ඒ පාට හතරක ලිහිණියෝ හතර දිනක් හතර පැත්තෙන් පියඹගෙන ඇවිල්ලා බෝසතාණන් වහන්සේගේ පාද මූලයේ වැටිලා හතර දෙනාම එක පාටක් වෙනවා. මේ ශාසනයට ආවට පස්සේ මේ රාජ කුලයෙන් පැවිදි වෙච්ච භික්ෂුවයි, මේ සිටු කුලයෙන් පැවිදි වෙච්ච භික්ෂුවයි, මේ සැඬොල් කුලයෙන් පැවිදි වෙච්ච කෙනයි එහෙම කතාවක් නෑ. සියලු දෙනාටම එක නමයි තියෙන්නේ. ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියන නම විතරයි. අග්‍රපස්ථායක ආනන්දයන් වහන්සේ පැවිදි වෙනකොට උන්වහන්සේත් එක කීප දෙනෙක් පැවිදි වෙනවා. හිතවත් මේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ කතා නොකරපු කුලයක් ඒ ශාසනය ඇතුළේ ඉඳලා මට කතා කරන්න බැහැ පිළිතුරු. නමුත් ඉතින් අපිට ආපහු අපි බෞද්ධද කියලා හිතන්න දැන් කොච්චර තියෙනවද ඒකට. ඒකයි කිව්වේ මුලින් කාරණාවේදී අපේ මතිමතාන්තර වලට අනුව නිවන් දකින්නත් අපි බලාපොරොත්තු වෙනවා. අපරාධින් එහෙම පුළුවන්කමක් තිබ්බනම් මෙච්චර කල් හිටියේ. ඒ නිසා මේ ශාසනයේ එහෙම තැනකුත් භාග්‍යතුන් වහන්සේ නිර්මාණය කළා. මේ මිනිස්සු ළඟ ගුණේ උපදවන්න ඕන කාරණාත් එක්ක. ඊළඟට පින්නතුනි නැවත භාග්‍යතුන් වහන්සේ මේ කාරණාවල් විස්තර කරනකොට විශාරද කියලා කාරණාවකුත් පැහැදිලි කරනවා. මේ වියත් කියන ක්‍රමයේ විනීත කියන ක්‍රමයේ තුල තමයි පින්නතුනි පිදිය යුත්තන් පිදීම කියන කාරණාව සම්පූර්ණ වෙන්නේ. පිදිය යුත්තන් පිදීම කියන කාරණාව අන්තර්ගත වෙන්නේ දස දාන වස්තුවටද දස පුණ්‍ය ක්‍රියාවටද? දස පුණ්‍ය ක්‍රියාවට. පිදිය යුත්තන් පිදීම. එතකොට මේ පිදිය යුත්තන් පිදීම කියන කාරණාව සම්පූර්ණ
වෙන්නේ විනීත බවත් එක්ක. ඒක නිසානේ අනික් අයට කරු කරන්න හිතෙන්නේ. සලකන්න හිතෙන්නේ ඒක නිසානේ. විනීත බව හින්දානේ. මානයක් තිබුණා නම් එහෙම කරු කරන්න ඉන්නේ නැහැ. ඒක ව්‍යක්තගාවට ඊළඟට තිබුණේ විනීත ඊළඟට තියෙන විශාරද. මොකද වෙන්නේ මේ විශාරද කියන්නේ? විශාරද කියලා මෙතන සඳහන් කරන්නේ කෙලවරකටම ඉගෙන ගන්නවා කියන්නේ. ඒ විශාරද කියන වචනේ අපි අහන ওই සංගීත ශාස්ත්‍රයේ. ඒතර මේ සංගීත ශාස්ත්‍රය අපි විශාරද කියලා අහන්නේ මේ ශාස්ත්‍රයේ තුල වර්තමානයේ ඉන්න අය අතර ඊටාම ඉහළ තැනකට ගියපු නිසා විශාරද. ඒ ශාස්ත්‍රයේ පරතරයට ගිහිල්ලා නෙමෙයි වර්තමානයේ ඉන්න අය අතර ඒ අයට වඩා ලොකු විශේෂ දැනුමක් ඒ තුලින් ලබා ගන්න නිසා විශාරදයි කියලා කියනවා. හැබැයි මේ වාග්යතුන් වහන්සේ බලාපොරොත්තු වෙන විශාරද බවට සමානයි කියලා කොහොමවත් කියන්න බෑ. මොකද විශාරද කියලා අද කරන්න තියෙන විභාගය කියන එකනේ. ඒක නිසා විභාගයේ පාස් නම් විශාරදයි. එහෙම විශාරද බවක් නෙමෙයි මෙතන කතා කරන්නේ. හාත්පස දැනුම පිළිබඳව. ඒ නිසා ඉතින් මේ විශාරද බව පියවරවල් ගණනාවක් ඔස්සේ කතා කරන්න බැරි වෙන එකක් නෑ. ඒ කියන්නේ තමන් යම් දෙයක් දන්නවා නම් ඒ දන්න දේ පිළිබඳව සියල්ල දැනගන්න ඕනේ. දන්න දේ පිළිබඳව අපි එක සූත්‍රයක් ඉගෙන ගන්නවා. ඉතින් මේ සූත්‍රය ඉගෙනගෙන කෙනෙකුට මේ සූත්‍රය කියලා දෙනකොට ওই සූත්‍රයේ අට කතාවේ මොනවද තියෙන්නේ කියලා අහුවොත් අට කතාව නම් මම බලලා නැහැ. කියලා කියන්නේ ගත්තොත් විශාරද වෙනවද? නෑ අට කතාවෙන් අහුවොත් අට කතාවෙන් කියන්නත් පුළුවන්, ටීකාවෙන් අහුවොත් ටීකාවෙන් කියන්නත් පුළුවන්, ටික්වණි වලින් අහුවොත් ටික්වණි වලින් කියන්නත් පුළුවන්. ඒ විදිහට ඒ සූත්‍රයේ සම්බන්ධ යම් විස්තරයක් කරන්න තියෙනවා නම් සම්පූර්ණයෙන්ම විස්තරය කරන්න පුළුවන්කම තියෙනකොට අන්න ඒ සූත්‍රයේ සම්බන්ධයෙන් විශාරදයි. ඒක වෙනනම් භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වුණේ ඉගෙන ගන්න දේ කෙලවරකටම ඉගෙන ගන්න ඕනේ. කියන්නේ මේ ත්‍රිපිටකයේ පිළිබඳව මනා වූ හසල දැනුමක් අපි ලබන්න ඕනේ. ඒකට තමයි භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට සමහර සූත්‍රයක් කියවලා සමහර සූත්‍රයක් නොදැනගත්තාම සමහර කෙනෙක් වරද්ද ගන්නවා. උදාහරණයක් සඳහන් කළොත් ජානුස්සෝනි සූත්‍රය. ජානුස්සෝනි සූත්‍රයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දෙවියන්ට පිළිවිල වැඩක් නැහැ කියලා. දෙවියන්ට පිළිවිලේ තේරුම නැහැ කියලා දේශනා කරනවා. ඉතින් දැන් ජානුස්සෝනි සූත්‍රයේ විතරක් ඉගෙන ගත්ත කෙනෙක් අනික් කට්ටිය දෙවියන්ට පිළිවිලකට බණිනවා. බුදුරජාණන් වහන්සේ පා කියලානේ තියෙන්නේ. දෙවියන්ට පිළිවිල වැඩක් නැහැ කියලා කියලානේ තියෙන්නේ. සූත්‍රයේම තියෙනවනේ ජානුස්සෝනි සූත්‍රයේ තියෙන කියලා මූලාශ්‍රයක් වෙනවා. මහා පරිනිර්වාණ සූත්‍රයේ දෙවියන්ට පිළ ලැබෙන ක්‍රමයේ දේශනා කරනවා. ඒකට කෙනෙකුට හිතෙන්නේ අපරාධී උක අර ජානුස්සෝනි සූත්‍රයෙන් කෙරවලකින් කියලා තිබ්බනම් මේ පැටලීම වෙන්නේ නැහැ කියලා. යම් කෙනෙක් යම් ප්‍රශ්නයක් භාග්‍යතුන් වහන්සේගෙන් අහුවොත් සමහරවිට ඒකට දුන්න දීර්ඝ පිළිතුරක් තමයි සූත්‍රය කියන්නේ. ඒ කියන්නේ මේ නම් වලින් තියෙන්නේ ජානුස්සෝනි බ්‍රාහ්මණයට දේශනා කරපු නිසා ජානුස්සෝනි සූත්‍රය. ඉතින් ඒ වගේ එක එක පුද්ගලයන් මේ නමින් සූත්‍ර තියෙන්නේ ඒ අය නගාපු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් දේශනා කරපු ධර්ම කාරණා. ඒතර පිළිතුර දෙන්නේ ඒගොල්ලෝ අහපු ප්‍රශ්නෙට විතරයි. ජානුස්සෝනි බ්‍රාහ්මණය අහන්නේ ස්වාමීනි අපි මිය ගිය අයට පින් දෙනවා. අපිත් පින් දෙනවා භික්ෂුන් වහන්සේලාත් පින් දෙනවා. නමුත් ඒගොල්ලන්ට පින් ලැබෙනවද ස්වාමීනි කියලා. ස්ථානයේදී ලැබෙනවා අස්ථානයේදී නොලැබෙනවා කියලා සඳහන් කරනවා. ස්වාමීනි ස්ථානයේ මොකක්ද අස්ථානයේ මොකක්ද කියලා අහුවාම සතර පායේ ඉපදිලා නම් ලැබෙන්නේ නැහැ. මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා නම් ලැබෙන්නේ නැහැ. දිව්‍ය ලෝකෙ ඉපදිලා නම් ඒ පින් ලැබෙන්නේ නැහැ. මේ ආදි වශයෙන් පින් නොලැබෙන ස්ථාන ගැන දේශනා කළා. ප්‍රේත ලෝකෙ ඉපදිච්ච පින් ලැබෙනවා කියලා දේශනා කළා. ඒතර දිව්‍ය ලෝකෙ ඉපදුනහම පින් ලැබෙන්නේ නැහැ කියලා.
ඉතින් ඇහුවේ මේ අපි දෙන පින් ලබන්නේ කවුද කියලා. දෙවියන්ට පින් දෙන්න ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ අපි දෙන පින් දෙවියෝ බලාපොරොත්තුෙන් ඉන්නවනම් දැන් මේ පින්කම අවසානයේ මටත් පින් දෙනවා කියලා බලාපොරොත්තුෙන් ඉන්නවනම් දෙවියන්ට පින් හම්බෙන්නේ. මොකද අපි පින් දෙනකොට සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. ඉතින් අනුමෝදන් වෙන දෙවියන්ට අනුමෝදන් වෙනවා. හැමෝම පින් අනුමෝදන් වෙන්නේ නැහැ. අපේ පින් අනුමෝදන් වෙන්නේ ඉන්න කාලයක් නැහැ. ඒගොල්ලන්ගේ දිව්‍ය සැපේ ඉතාම ඉහළයි. ඒ සැපේ දාලා මේ කවුරුවත් දෙන පින් ගන්න වෙන්න ලෑස්ති නැහැ. ඉතින් ඒ නිසා නමුත් ප්‍රඥාවන්ත සම්මාදිට්ඨික දෙවියෝ අපි කරන පින්කම් දකිනවා බලනවා අපිට පින් දෙනවා කියලා දන්නවා. එහෙම පින් දෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ ඉල්ලීම් කරලා තියෙනවා. ඉතින් මේ දෙවියන්ට පින් දෙන ක්‍රමය දැනගන්න එහෙනම් එයා පරිනිර්වාණ සූත්‍රය දැනගන්න. ඉතින් ඒ කාරණාවෙම තවත් කාරණාවක් තියෙන වෙනත් සූත්‍රයක. ඒ භාග්‍යතුන් වහන්සේ තැන් වල එහෙම දේශනා කරලා තියෙනවා. තැන් වල එහෙම දේශනා කළා නෙමෙයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුව අපි මේ මුළු ත්‍රිපිටකයම ඉගෙන ගන්න ඕනේ කියන එකයි. ඒකනේ මුලින්ම සඳහන් කළේ. ආන්ගේ මුළු ත්‍රිපිටකයම ඉගෙනගෙන යන කෙනෙකුට ඔය ප්‍රශ්න එකක්වත් ඉන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ මේ ත්‍රිපිටකයේ මහා කරුණාවෙන් අපි වෙනුවෙන් ගොනු කළේ අතනින් මෙතනින් චුට්ටක් ඉගෙන ගන්න නෙමෙයි පිළිතුරු. මුලක ඉඳලා අවසානයේ දක්වා ඉගෙන ගන්න. ඒක නිසා දේශනා කළේ ඉගෙන ගන්න පටන් ගන්නව නම් දීඝනිකායෙන් පටන් ගන්න කියලා. සංයුත්ත නිකායෙන් අංගුත්තර නිකායෙන් පටන් ගන්න ඉයොත් වැරදෙනවා. පැටලෙනවා. ලෙහා ගන්න බැරුව යනවා. අන්තිමට මිත්‍යා දෘෂ්ටියක පැටලිලා අවීචී නැතර වෙනවා. ඒ නිසා පටන් ගන්නවා නම් පටන් ගන්න කිව්වේ දීඝනිකායෙන්. මොකද දීඝනිකායේ සූත්‍රයක් විස්තර කරනකොට දක්වපු කරුණු මජ්ක්‍ධිම නිකායේ නෑ පිළිගන්නේ. මජ්ක්‍ධිම නිකාය විස්තර කරනකොට දීඝ නිකායේ තිබ්බතරම් කරුණු නෑ. එයි මජ්ක්‍ධිම නිකායේ දීඝ නිකායේ තිබ්බතරම් කරුණු ලියලා නැත්තේ. ලියලා නැත්තේ ඒ කරුණු දීඝ නිකායේ සූත්‍රයේ තියෙන නිසා. ඒතර ඒක ඉගෙන ගත්ත කෙනා මෙතෙන්ට එනකොට මෙතෙන්ට යෙදෙන්න ඕන ඊළඟ ටික මොනවද කියලා දන්නවා. මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රයක කරුණු විස්තර කරනකොට අංගුත්තර නිකායෙන් මජ්ක්‍ධිම නිකායේ කොට කියවු කෙනා දන්න කරුණු අංගුත්තර නිකායේ කාරණා ටික කියවලා ඉගෙන ගත්ත කෙනා දන්නේ නැහැ. දෙදර ගැටුමක් එක්කෙනෙක් කියන නෑ මජ්ක්‍ධිම නිකායේ මෙහෙම තිබ්බා කෙනා කියනවා නෑ ඕකම තමයි අංගුත්තර නිකායේ තිබ්බේ ඒකේ නෑ. නෑ මජ්ක්‍ධිම නිකායේ ඉගෙනගෙන පල්ලෙහාට එන්නයි භාග්‍යවතුන් වහන්සේ මේ පෙළ ගැස්ම කරලා තියෙන්නේ. මේ නිසා ධර්මයේ හදාරනකොට කොතන හරි මුලක ඉඳලා හදාරන්න ශ්‍රද්ධාවක් අපිට තියෙන්න ඕනේ. මේක අපි ඉගෙන ගන්නවා කියලා අතනින් මෙතනින් ටික ටික ඉගෙන ගත්තට හරියන්නේ නැහැ. ඉතින් විශාරද කියලා කිව්වේ ඒ දන්න දේ පිළිබඳව මනා දැනුමක් අවබෝධ කරගන්නවා කියන එක. ඉතින් මේ කාරණා අපි මෙහෙම සඳහන් කරමින් මාර්යාගේ ආයාචනය සාකච්ඡා කරන තැන දසදාන වස්තුව පිළිබඳව කාරණා ටිකක් සාකච්ඡා කරමු කියලා කිව්වා. එතකොට මේ ශාසනයට අපි ඇතුල් වෙන තැන මොකක්ද? මේ ශාසනයට ඇතුල් වෙන තැනයි මේ ශාසනයට ඇතුල් වෙන්න සුදුසුකම් ලබන තැනයි කියන දෙක. මොකද ශාසනයට ඇතුල් වෙන්න සුදුසුකම් ලබන තැන. දසවස්තුක සම්මාදිට්ඨිය. සුදුසුකම් ලබන තැන කිව්වේ එතෙන්ට. දසවස්තුක සම්මාදිට්ඨිය. තියෙන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා දෙයක් තියෙනවා ලෝකේ. සම්මාදිට්ඨිය කියලා එකක් තියෙනවා. දසවස්තුක සම්මාදිට්ඨියයි චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨියයි කියලා කියන්නේ දෙකක්. දසවස්තුක සම්මාදිට්ඨියට වඩා චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය ඊටම උසස්. නමුත් චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨියට යන්න බෑ පින්නතුනි දසවස්තුක සම්මාදිට්ඨිය නැත්තම්. සාමාන්‍ය පෙළට වඩා උසස් පෙළ ඉගෙන ගත්ත කෙනෙකුගේ දැනුම වැඩි. නමුත් කෙලින්ම ගිහිල්ලා උසස් පෙළ ඉගෙන ගන්න බෑ. සාමාන්‍ය පෙළ ඉගෙනගෙන යන්න ඕනේ.
අන්න ඒ වගේ දසවස්තුක සම්මාදිට්ඨිය තියෙන්න ඕනේ චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය කියන්නේ. යම් කෙනෙක් ළඟ දසවස්තුක සම්මාදිට්ඨිය නැත්නම් ඔහුට කවදාවත් බුදුන් සරණ යන්න බැහැ. සැකයි. දසවස්තුක සම්මාදිට්ඨිය නෑ කියලා කියන්නේ ඔහු දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනෙක්. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණා 10ක් මෙතන තියෙන මේ 10න් එකක් හරි සැක කරනවා කියලා කියන්නේ බුද්ධ රත්නය ගැන සැක කරනවා. ඉතින් බුද්ධ රත්නය ගැන සැක කර බුදුන් සරණ යන්න පුළුවන් දෙයක්. බැහැ. එහෙනම් මේ ශාසනයට එන්නත් කලින් තිබිය යුතු සම්මාදිට්ඨිය දසවස්තුක සම්මාදිට්ඨියයි. මේ ශාසනයට ආවට පස්සේ හොයාගන්න තියෙන සම්මාදිට්ඨිය චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය. දසවස්තුක සම්මාදිට්ඨිය පිළිබඳව බොහෝ ධර්ම දේශනාවල් වලින් කරුණු පැහැදිලි කරලා තියෙනවා. නමුත් දැන් මේක පැහැදිලි කරන්න කාලේ නෙමෙයි මේක. බුදු භාවනා වැඩසටහනට කාලේ ලං වෙමින් තියෙනවා ස්වාමීන් වහන්සේ වැඩම කරලා ඉතින් මේ විදිහට. එතකොට දසවස්තුක සම්මාදිට්ඨිය යම් කෙනෙක් ළඟ තියෙනවා නම් ඔහු තිසරණයට සුදුසුකම් ලබනවා. මේ ශාසනයට ඇතුල් වෙලා බෞද්ධයෙක් බවට පත් වෙනවා කියලා කියන්නේ තිසරණ සරණ යෑම. එනම් මුලින්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ තෙරුවන් සරණ යන්න කියලා. හැබැයි ඒක කොච්චර අමාරු කාරණාවක් කියන එකක් කොච්චර කතා කරලා තියෙනවා. ඒ ගැන නැවත නැවත අපි කල්පනා කරලා කොහොම හරි මේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේගේ කරුණාව ලබන කෙනෙක් බවට පත් වෙන්න උත්සාහ කරන එක තාම සතු කාරණාවක්. ඒක වෙන කාටවත් කරලා දෙන්න බෑ. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? තෙරුවන් සරණ ගියාට පස්සේ ඊළඟට තියෙන්නේ තිසරණයෙන් පස්සේ. මේ තමයි මේ නිවන් මාර්ගයේ අනුපූර්ව ප්‍රතිපදාව. තිසරණයෙන් පස්සේ තියෙන්නේ පංචශීල. ඒ පංචශීල පද පහ හරියටම රකින්න යම් කෙනෙක් සමර්ථ වෙනවා නම් ඔහු මේ ලෝකේ තාම උසස් කෙනෙක්. බොහෝසේ උසස් කෙනෙක්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දැන් මම සඳහන් කළානේ දසදාන වස්තුව ගැන බෝසතාණන් වහන්සේ දේශනා කළා කියලා. ඒ කාරණාවට එක මූලාශ්‍රයක් තියෙන ජවනහංස කියන ජාතික කතාව. මරණය මොනතරම් වේගෙන් අපි හොයාගෙන එනවද කියලා රජුව හංස රජුගෙන් ඇහුවාම හංස රජු සඳහන් කළේ මගේ උත්කෘෂ්ඨ වේගයට වඩා වේගයෙන් මරණය අභිභාගයෙන් එනවා. ඉතින් එතකොට හංස රජුගේ උත්කෘෂ්ඨ වේගය පැහැදිලි කරන්න වෙනවා. ඒකට කාලේ මදි කියලා. මොකද සූර්යයා කොච්චර වේගින් ගමන් කරනවද? මම කියන්නේ විද්‍යාව දන්න අය දන්නවා තත්පරයකට කොච්චර වේගින් සූර්යයා ගමන් කරනවද කියලා. ඉතින් විද්‍යාඥයෝ එහෙම කියලා දිනා මෙච්චර වේගින් යනවා කියලා මට මතකයි හිටියේ තත්පරයකට සතුටු 300 ගානක් හරි. දන්නේ මගේ ගාන දන්නේ මොනම කාරණාවක් තියෙනවා. නම් මේ ජවන හංසයට පුළුවන් සූර්යයට වඩා වේගයෙන් යනවා. එක වෙලාවක හිරු මධ්‍යාහනයට ඇවිල්ලා හංස රජුව තීරණය කරන සූර්යයත් එක්ක තරඟෙට ගිහිල්ලා බලන්න ඕනේ කියලා. හංස රජුව යනවා ඉර පායපු තැනට. ඉර ගිහිල්ලානේ භාගය මධ්‍යාහනයට ඇවිල්ලා කියන්නේ. හිරු පායපු තැන ඉඳලා පියාඹගෙන ඇවිල්ලා සූර්යයා පහු කරලා යනවා. ඒක කල්පනා කළා වැඩක් නැහැ. සූර්යයා එක දුවන එක මට තේරුමක් නැති වැඩක්. වෙනදින මුළු රාජ්‍යයක් කලවර කළා තමන්ගේ පියාඹීම. එක හංසයයි ඉන්නේ මුළු බර්ණස් රාජ්‍යයටම කරුල් වැටෙනවා. සූර්ය රශ්මියට කොතනින්වත් රාජ්‍යයටපත් වෙන්නේ කියන්නේ. බර්ණස් හසේ චර වේගෙන් පියාඹනවා. තන්නේ ක්‍රම වලාකුළකින් රාජ්‍යම වගේ තියෙනවා. අජිරූපව බය වුණා. ඒක හිතන්නකෝ මේ හංසයාගේ වේගය කොච්චරද කියලා. ඉතින් අන්තිමට මහරජු ගාවට ආවට පස්සේ කාරණාව කියහම රජුන්ට ධර්ම දේශනාවක් කරනවා. ඉතින් රජු වේගය පරීක්ෂා කරලා පෙන්නන්න කියලා කියනවා. ඒකට උපමාවක්
වෙනඳ කාරණාවක් යොදවලා ඒ කාරණා වේදුනහම ඊතල හතරක් හතර පැත්තට විදින්න කියලා කියනවා. එකක්වත් බිමට නැතුව ගියනවා කියලා. ඉතින් බෙල්ල බැඳ ගන්නවා පොඩි බෙල් එකක්. පොඩි බෙල් එකක් බෙල්ල බැඳ ගන්නවා. මොකද මේ ඊතල ගේන්න යන වෙයිගේ රජුන්ට පේන්නේ නැහැ. රජුන්ට ඇත්තටම මහන්සියා දකින්න බෑ. පළවෙනි ඊතලයේ ගෙනල්ලා දුනු ආයත දීලා දෙවෙනි ඊතලයේ පස්සෙන් යන්නේ. නමුත් හතරම එකම මොහොතේ තමයි දාහරින්නේ. ඒක ඊතලයක්වත් ගැටෙන්න දෙන්නේ නැතුව ගෙනල්ලා දෙනවා. රජුන්ට එන්නේ බෙල් එක හෙල්ලෙනවා විතරයි. හංසෙක් නෑ. ඉතින් බෙල් එකේ නාදෙන් දන්නවා මෙහෙන් ගියා දැන් කියලා. ඉතින් ඔය නුඹේ මොන වේගෙද? මහරජා මේක මගේ උත්කෘෂ්ඨ වේගයක් නෙමෙයි. මේක මගේ මධ්‍යම වේගයක් නෙමෙයි. මේක මා සාමාන්‍ය ගිල්ලෙන වේගයක්. ඒත් රජුන්ට පේන්නේ නැහැ. මේ ලෝකේ නුඹට වඩා වේගින් යන දේවල් තියෙනවද කියලා උගම් සඳහන් කළා මොනවා අහනවද මහරජා? මගේ උත්කෘෂ්ඨ වේගයටත් වඩා හුඟක් වේගින් තමයි සත්‍යයේ ජීවිත කරා මාර්ගය පෙමිනෙන්නේ කියලා. කියනකොටම රජුන්ට සිහි නැතුව ගියා. මූණට පැන් ඉහළ නැගිටිවට පස්සේ රජු අහනවා එච්චර වේගෙන් මාර්ගය අභිභාගගෙන යනවා නම් මොනවද කරන්න ඕනේ කියලා. ඒක අබුද්ධෝත්පාද කාලයක් නේ. ඒක නිසා තිසරණ ගැන කතා කරලා නැහැ. පන්සිල් රැකගෙන දසදාන වස්තුව සම්පූර්ණ කරගන්න කියලා කියනවා. සිල් මොකටද? උපදින තැන තීරණය කරන්න. දසදාන වස්තුව මොකටද? ඒ ඉපදින තැන අහවල් දෙයකට අඩුයි කියලා දෙයක් නොලැබෙන්න නෑ බෑ කියන වචනය පවා නොඅහන්න මේ දේ කරන්න ඕනේ දැන් කියලා යෙදෙන වෙලාවට අවශ්‍ය සම්පත්තියල සම්පූර්ණ වෙන්න සංසාර ගමනේ නිවන හොයාගෙන යන තෙක් ඒ නිවනට ප්‍රවිෂ්ඨ වෙන තුරු තමන්ට මේ අගහිග කන් වලින් ඇති වෙන දුක වේදනාව නැති වෙන්න සහ සම්මා දිට්ඨිය ඇති කාලෙට ඇති හැකි තරම් පින්කම් කරගන්න අවශ්‍ය ධන සම්පත් ලබන්නයි දසදාන වස්තුව සම්පූර්ණ කරන්නේ. එහෙනම් පන්සිල් මොකටද? හොඳ තැනක උපදින්න දසදාන වස්තුව අවශ්‍ය වෙන්නේ නෑ බෑ කියලා දෙයක් නොලැබෙන්න ජීවිතේ ලැබිය යුතු දේ ලබන්න. එහෙනම් බෝසතාණන් වහන්සේ දසදාන වස්තුව පිළිබඳව දේශනා කරලා තියෙනවා. ඉතින් අපේ භාග්‍යතුන් වහන්සේ නිවන් මාගේ අනුපූර්ව ප්‍රතිපදාව දේශනා කරනකොට තිසරණයයි පංචශීලයයි දසදාන වස්තුව දේශනා කරනවා. ඊළඟ දස පුණ්‍ය ක්‍රියාව දේශනා කරනවා. අද වගේ උපෝසත සීලය දේශනා කරනවා. ඒක අටසිල්ද නවාංග උපෝසතේද දසසිල්ද කියන එක මගේ තීරණයයි. ඒක Taman තීරණය කරන්න ඕනේ උපෝසත සිල්පිනේ. ඉතින් මේ විදිහට තමයි මේ නිවන් මාගේ අනුපූර්ව ප්‍රතිපදාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒ අනුපූර්ව ප්‍රතිපදාව හොයාගෙන යන මාවතී දසදාන වස්තුව කියන කාරණාව තියෙනවා. එනිසා හැම කෙනෙක්ම සම්පූර්ණ කරගත යුතුයි. කෛරාතේතම් පුනක් පුන. එක පාරක් කළා කියලා නිශ්ශබ්ද වෙන්න කියලා නැහැ. කටච්චා උපචිතත්තා උස්සන්නත්තා විපුලත්තා කරන්න ඕනේ. නැවත නැවත කරන්න ඕනේ. එහෙම කරනකොට තමයි එසවිලා පේන්න පටන් ගන්න. ඉතින් ඒක කොහොමද එසවිලා පේන්න පටන් ගන්නවා කියලා කිව්වේ? එකම තැනකට ගල් කැට 100ක් විතර දැම්මම එතන හැදෙන්නේ පොඩි ගල් කන්දක්. ඉතින් ඒක ගල් කන්ද මුදුනට ආයෙ ගල් දානවා. සෙන්දෙන්දුක වී කිලෝ එකක් බිමහලනවා. ඒකට වී කිලෝ 10ක් විතර දානවා. ඒකට වී කිලෝ 20ක් විතර දානවා. ඒකට වී කුසල් 10ක් විතර දානවා. දැන් වක් කරන්නේ මුදුනටනේ. මුදුනට වක් කරන්න මොකද වෙන්නේ? මුදුන් වෙන එකක් වෙනවා. පැතිරෙන එකක් වෙනවා. එහෙනම් උස්සන්නත්තා එසවිලා පේනවා. නැවත නැවත කරනකොට විපුලත්තා පැතිරිලා යනවා. එහෙනම් කටත්තා උපචිතත්තා උස්සන්නත්තා විපුලත්තා නැවත නැවත කරන්න කිව්වා. එතකොට දසදාන වස්තුව අපි කියමු කෙනෙක් ජීවිතේ 100 පාරක් පූජා කළා කියලා. එතකොට දසදාන වස්තුව තුලින්ම රැස් කරගත්ත පින් කන්ද
කන්දක් තියෙනවා. ඉතින් ඒ වගේ අපි කරන හැම පින්කමක්ම නැවත කරන්න කියන එක භාග්‍යතුන් වහන්සේගේ අවවාදයේ ලාජා දෙව්දුවට දුන්නේ ඒ අවවාදයේ. එතකොට දසදාන වස්තුව කියන පින්කම් කරනකොට එක පින්කමක් නෙමෙයි, එක පින්කන්දක් නෙමෙයි, පින්කඳු 10ක්. පින්කඳු 10ක් තියෙනවා. කාරණා 10ක් නෙමෙයි. ඉතින් එහෙම ජීවිතේ පිනෙන් පෝෂණය කරගත්තාම නිවන් දක්නාතුරු අති දීර්ඝ කාලයක් මේ සංසාරේ හිතසුව පිණිස පවතිනවා. ඉතින් පින්කම් කරලා සම්මා දිට්ඨිකව ප්‍රාර්ථනා ගුණ කරලා නිවැරදි ප්‍රාර්ථනා කරලා තියෙන්නත් ඕනේ. උපදින තාක් කොහොමද මේ කටයුතු අපිට ඵල දෙන්න ඕනේ කියලා. සම්පූර්ණ වෙන්න ඕනේ කියලා. ඉගෙන මේ සම්මා දිට්ඨිය වාසය කරන එකේ තියෙන ප්‍රයෝජනේ එඳ හොඳ ප්‍රාර්ථනාවක් ගුණ කරලා තියෙන්නත් ඕනේ. එමනම් දසදාන වස්තුව පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ බොහෝ තැන්වල දේශනා කළා. නමුත් අද පොල්ගස්කෝ විට අපේ දායක පිරිස් ධර්මය ශ්‍රවණය කරලා හිතේ ඇති කරගත්ත ශ්‍රද්ධාවත් එක්ක සීල ගුණ ආරක්ෂා කරමින් ධර්ම ශ්‍රවණය කරමින් ධර්ම සාකච්ඡා කරමින් ධර්ම සාකච්ඡා කරන තැන් වලට සහ සම්බන්ධ වෙමින් බොහෝ පැතිකඩවල් වලින් ජීවිතයේ පිණින් පෝෂණය කරන්න වීර්ය වඩන මොහොතක සත්පුරුෂ පිරිසක් එකතු වෙලා කල්පනා කළේ අපි එහෙනම් නොදැන හිටපු මේ ධර්ම කාරණාක් දැනගත්ත දැන් ඒවා ප්‍රායෝගිකව ජීවිතේට එකත කරගමු අහලා විතරක් තේරුමක් නැහැ දැන් අපි ඒක ක්‍රියාවෙන්ද කරන්න ඕනේ කියන කාරණාව තුළ මේ පින්කම මේ විදිහට සම්පූර්ණ කරන්න අද මෙම විහාරස්ථානයට පැමිණිලා ඒ කාරණාව අද සම්පූර්ණ කරන්න තීරණය කළා. ඉතින් විතර ධර්ම ශ්‍රවණය කරන අය දහම් වැඩසටහන් වලට සහ සම්බන්ධ වෙන අය අපි ඉගෙන ගන්න තැන් වලත් ඉන්නවා පේන මූණු. ඒ නිසා තමන් දැනගත්ත ධර්මයේ උගත් ධර්මයේ ප්‍රායෝගික කරගන්න දරන ප්‍රයත්නයක ප්‍රතිඵලයක් හැටියට තමයි අද මේ දසදාන වස්තුව පූජා කිරීමේ පින්කම සම්පූර්ණ කරගන්න කටයුතු කරන්න යෙදෙන්නේ. එහෙනම් විශේෂයෙන් ඒ සදැහැති පින්වතුන්ටත් මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරලා ආශිර්වාද කරනවා. තමන් දැනගත්ත ධර්මය ජීවිතේ පවතින වෙලාවේ ප්‍රායෝගික කරගෙන තවත් බොහෝ දිනකට ආදර්ශයක්ද සපයමින් තමන්ගේ ජීවිතේ පිනෙන් පෝෂණය කරන්න ඇති කරගත්ත ඒ සිතුවිල්ල ජීවිතේ පවතින තාක්කල් තව සංවර්ධනය කරගනිමින් පිනට යොමු වුණ පිනට නැමුණ හිතක් සහිතව සතර අපායට පිටුපාල කටයුතු කරන්න අවශ්‍ය සියලුම ශක්තිය මේ සදැහැති පින්නතුන්ට අඩු නැතුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එමනම් පින්නතුනි ව්‍යක්ත විනීත විශාරද කියන කාරණා ටික අපි තාම කෙටියෙන් සාකච්ඡා කළා. විශාරද කියන කාරණාව සාකච්ඡා කළා මදි. බහුශ්‍රතා කියන කාරණාව අපිට සාකච්ඡා කරන්න තියෙනවා ඊළඟ වසර සුබ පොයේ දවසේ මාර්යාගේ ආයාචනාවේ ඉදිරි කොටසේ දීර්ඝ ප්‍රමාණයක් ඉවර කරලා මේ අවුරුද්දේ අපිට ආය මුණ ගැහෙන තව අවසාන පොයේ දවසේ වෙනකොට මාර්යාගේ ආයාචනාව කියන කොටස අවසන් කරගන්න අපි උත්සාහ කරමු. හොඳයි පිළිතුරේ අද විශේෂයෙන් මේ උතුම් ධර්මානුශාසනාවේද දායකත්වයේ ධර්මයෙන් පොල්ගස්සෝවිත සහ කැස්බෑව ප්‍රදේශයේ පදිංචි සදැහැති පින්වත් පිරිසක් විසින් දසදාන වස්තුව පූජා කිරීම සහ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ සඳහා දායකත්වයේ දරා ඇත. අති පූජනීය දේශකයන්න් වහන්සේ ප්‍රධාන විහාරස්ථානයේ වැඩ සිටින සියලුම ස්වාමින් වහන්සේලාට උන්වහන්සේලා හදා වඩා ශාසනයට පූජා කළ මව්පියන්ටත් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කිරීම සහ ධර්මාවබෝධයේ පිණිසම අප සිද්ධ කරන මේ පුණ්‍ය කර්මය උන්වහන්සේලා ඇතුළු සියලු දෙනාටම උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනාවක් සිදු කරමු. මේ පුණ්‍ය කර්මයේ දායකත්වයේ ධර්මයෙන් දසදාන වස්තුව පූජා කරමින් ඒ සඳහා සහයෝගය දැක්වූ සියලුම දෙනාට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් අපව දිරිමත් කළ හේමකඩයස් මහත්මයාටත් සමන්ති මහත්මියටත්
ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අප සියල්ලන් නමින් මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට සියලු දෙනාටම ගුරු මව්පියවරුන්ටත් මේ පින්පෙත් අඩු නැතුව අනුමෝදන් වේවා කියලා සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා. සමත විදර්ශනා වඩලා ඉක්මන් භවයකදීම නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස මේ පුණ්‍ය කර්මය උපනිශ්‍රේ වේවායි නැවත වතාවක් ප්‍රාර්ථනා කරනවා. සදහැදි දායක පින්වත් පිරිස රැස් කරගත් සියලුම කුසලානිසංස ධර්මයන් ඔබ අපි සියලු දෙනාටම අනුමෝදන් කරමින් අප සියලු දෙනාටම ආශිර්වාද කරන්ට යෙදුණා. ඒ වගේම ඒ දායක කාරකාදී පින්නතුන්ටත් අපේ දායක පින්වත් පිරිස සිල් සමාදන් වෙලා අදරස් කරගත් සියලුම කුසලානිසංස ධර්මයෙන් අපිට අපගේ ජීවිත කාලය තුල ධර්මයේ දේශනා කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම ආදී තවත් නොයෙක් පුණ්‍ය කටයුතු සිද්ධ කළ රැස් කරගත් සියලුම කුසලානිසංස ධර්මයන් අද අපිට ආශිර්වාද කරමින් පින් අනුමෝදන් කරන මේ සදැහැති දායක පිරිසට අනුමෝදන් කරවමු. ඒ සියලු දෙනාගේම උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ලක් බලාපොරොත්තු ආකාරයෙන් සම්මා දිට්ඨිකව එලෙසින්ම මුදුන්පත් කරගනිමින් ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසීම සඳහාම මේ පින්පෙත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි අද මෙහෙවස් සමාදන් වෙලා කටයුතු කරන්ට යෙදෙන ලොකු කුඩා ඔබ සියලු දෙනාටම මේ පින්පෙත් විශේෂයෙන් අනුමෝදන් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරමින් සියලු දෙනාටම ආශිර්වාද කරනවා. ඊට අමතරව පින්නතුනි දොඹේ මඩ ඉඳලා නිරන්තරයෙන් විහාරස්ථානයට පැමිණෙන්න සහභාගී වෙන විහාරස්ථානයේ කෙරෙන පින්කම් කටයුතු වලදී නොමසුරුව දායකත්වයේ ධර්මින් මහ පින්කම් වලට දායක වෙන දොඹේ මඩ රංජනී ජයලත් මහත්මිය, පොල්ගහවෙල සෝමා දසනායක මහත්මිය, උබේසිංහ මහත්මයා, නන්දිනී කුමාරී හේමමාලි මහත්මිය, මේ හතර දෙනා විශේෂ පින්කමකට නැවත වතාවක් අද දායකත්වයේ දරමින් කටයුතු කරනු ලබනවා. විශේෂයෙන් මට සිහිපත් කරන්නට යෙදුනේ ඉන්නතුන් දකින්නවා අපේ දාත මන්දිරේ සුලකැංගෙන් බොහෝම කරදර තියෙන නිසා අපි යම් ප්‍රමාණයකට මෑත කාලේ ලී වැටක් හදලා ඉදිරිපස කොටස ආරක්ෂා කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මගෙන් දවසක් රංජනීය කවිමසුපු වෙලාවයි මම සඳහන් කළේ වටේට මේ කාරණාව කරනවා නම් ටිකක් ලොකු මුදලක් වියදම් වෙන නිසා දැනට මේ කාරණාව මෙතනින් මේ විදිහට නිවා කරලා පස්සේ යමක් හිතනවා කියලා සඳහන් කළා. ඉතින් ඒ කාරණාව මතක තියාගෙන ගිහිල්ලා අද දැනට මූල්‍යමය පරීක්ෂා පරිත්‍යාගයක් කරන්න කටයුතු සූදානම් කරගෙන තමයි මේ කාර්යයට මේ නිරත වෙන්නේ. එහි ඉතුරු අඩුපාඩු ටිකක් සම්පූර්ණ කරලා සම්පූර්ණයෙන් වාග්යතුන් වහන්සේ වැඩේ ඉන්න තැන සුනකයන්ගෙන් ආරක්ෂා කරගන්න කටයුතු කරන්න අවශ්‍ය ඒ මූල්‍යමය දායකත්වයේ මූලික වශයෙන් ලබා දෙමින් කටයුතු කරන්නයි අද අදහස් කරලා තියෙන්නේ. ඒ නිසා විශාල මුදලක් මම හිතන්නේ ලක්ෂ 2ක් විතර මුදලක් අද පූජා කරන්න කටයුතු කරන බව මට වෙනත් මාර්ගයකින් සඳහන් කරලා තිබුණා. විශේෂයෙන් අද දවසේ ඒ වාගේ පිං සිටවිල්ලක් ඇති කරගෙන භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැන පාරිශුද්ධත්වයේ පිළිබඳව කල්පනා කරමින් ඒ කාරණාවට සහයෝගයක් දක්වමින් පින්කමක් සිදු කරගන්න කටයුතු කරන්ට යෙදුන රංජනී ජයලත් මහත්මිය ඇතුළු ඒ කල්යාණ මිත්‍ර පිරිස සියලු දෙනාටම නිවන් දක්නා ජාති දක්වා සංසාරී කෙලෙස් වලින් අපවිත්‍ර නොවුන සිත් සතන් සහිතව ඊ타ම ඉක්මනින් නිවනට යන්න මේ කුසල කර්මයේ හේතු වාසනා වේවා කියලා පුණ්‍යානුමෝදනා කරමින් ආශිර්වාද කරමු.
ඒ පුණ්‍යානුමෝදනාවත් සිද්ධ කරමින් අද දවසේ විහාරස්ථානයේ මේ සියලුම පුණ්‍ය කටයුතු වලට නන් ආකාරයෙන් සහයෝගය ලබා දෙමින් කටයුතු කරන්නට යෙදුණු සියලුම පින්තුන්ටත් මේ මොහොතේ පින් අනුමෝදන් කරලා ආශිර්වාද කරනවා. මම මුලින්ම දේශනාව ආරම්භ කරන වෙලාවේ සිහිපත් කළා මේක වස් කාලයේ අවසාන පුරපසළොස්වක පොය දවසේ හෙටින් ආරම්භ වෙන්නේ චීවර මාසයයි කියලා. මෙම විහාරස්ථානයේ කටින චීවර පූජාමය පින්කම මේ මාසෙම 16 වෙනි දින සහ 17 වෙනි දින සිදු කෙරෙන බවත් දැනගන්න කැමති සියලු දෙනාටම බොහෝම කරුණාවෙන් සිහිපත් කරනවා. දැන් හැම කෙනෙකුටම මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක අමා මහ නිවනින් සැනසීම ලබන්නත් මේ පිම්පෙත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි පහුගිය 28 වෙනි දින විහාරස්ථානයේ පැවැත්වුණා ලේදන් දීමේ පින්කමක්. ඒ පින්කමට සහසම්බන්ධ වෙලා රුධිර පරිත්‍යාගය කරලා බොහෝ දෙනාගේ හිතසුව පිණිස තමන්ගේ රුධිරය දානය කරවන්නට ඉදිරිපත් වුණ ඒ තුලින් අපට ආශිර්වාද කරන්න කටයුතු කරන්නට යෙදුන ඒ සදැහැති පින්යති සියලුම දෙනාටම මේ සියලුම කුසල ධර්මයන් අනුමෝදන් කරවමින් මම රැස් කරගත් උතුම් සද්ධර්ම දානමය කුසල්ද අනුමෝදන් කරවමින් ආශිර්වාද කරමින් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරන බවත් කෙටියෙන් නමුත් මේ මොහොතේ සිහිපත් කරනු ලබනවා. හොඳයි පින්නතුනි එහෙමනම් 3:00 විතර කාලේ එළඹිලා විනාඩි 10ක් පමණ 15ක් පමණ කාලයක් තුල මම කියන්නේ සියලු දෙනාටම පානීය දානය පිළිගන්නවන්න අපේ ගුරුගඩ ගමේ තරිගේ පුතත් ත්‍රිස්ත මහත්මයා සූදානම් වෙලා ඉන්නවා. ඒ පානීය දානයේ භුක්ති විඳින්න ස්වාමීන් වහන්සේ වැඩම කරලා ඉති භාවනා කටයුත්තට ඒ පින්කමට සම්බන්ධ වෙමින් ඒ කාර්යයේ නිරත වෙන්න කටයුතු කරගන්න කියලා සියලු දෙනාටම ඉතාම කාරුණිකව සිහිපත් කරනවා. සියලු දෙනාටම පිරුවන් සරණයි. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සුපත්ති සුපත්ති Yan ko sino tadi? Ya, ya, ya. Nah,
Sulit lagi sana. Iwagan.